සිල් සමාදන් වෙන්න ඉන්නවද? ඔක්කොම සිල් අරගෙන ඉන්නේ නේද? නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දෛ මේ ශ්‍රද්ධා සම්පන්න පින්වතුන් අද දවසේදී පුරපසළොස්වක පොහොය දවස මේවත් සමාදන් වෙන්න කැමැලා සිටින්නේ විශේෂයෙන් ගෙවල් දොරවල් වල නොයෙක් කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තියලා තුනුරුවන් කෙරෙහි විශ්වාසයෙන් තුනුරුවන් පිහිට කරගෙන තුනුරුවන් රැකවරණය කරගෙන තම තමන්ගේ මෙලොව ජීවිතවලටත් සාංසාරික වශයෙන් විමුක්තියක් ලබා ගැනීමටත් කියන මේ අදහස් ඇතුව මේ ස්ථානයට ආවේ. ඒ නිසා අද දවසේදී වෙනදට වඩා බොහොම හොඳට තමන්ගේ හිත කය වචනය කියන තුන්දොර සංවර කරගෙන දවස පුරාවටම මේ ප්‍රතිපත්ති පූජාවෙන් තුනුරුවන් පූජා කරන්නට හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. පින්වතුනි අද දවසේදී මම විශේෂ මාතෘකාවක් නොකලත් මම ගොඩක් දුරට බලාපොරොත්තු වෙනවා මේ බුද්ධ ශාසනයේ හිස් නොවන විදිහට මේ උතුම් ධර්මය අපේ ජීවිතයට ලං කර ගන්නට තියෙන මාර්ගය ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නට. පින්වතුනි අපි හැම කෙනෙක්ම අනන්ත අපරිමාණ වූ දීර්ඝ සංසාරයක ඉඳලා මේ යත දුවමින් සැරිසරමින් සැපසනසිල්ල දෙක හොයා එන අය අපි විතරක් නෙමෙයි මේ හැම සත්වයක්ම හොයන්නේ සැප සතුට දෙක සනසිල්ල හොයන්නේ හැම කෙනෙක්ම ජීවිතයෙන් බලාපොරොත්තු වෙන්නේ දුක අයින් කරගන්නට. ඉතින් ලෝකේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වුණත් හැම කෙනෙකුටම ලෝකයේ තුල නොලැබෙන එකම ධර්මතාවයත් සැපසනසිල්ල ළඟා කරගෙන දුක අයින් කරගන්න එක. ඉතින් ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ ඒ නිසායි මේ ලෝකයා සැපසනසිල්ල හෙව්වත් දුක අයින් කරගන්නට වෙහෙසුණත් ලෝකයා සැපසනසිල්ල ලැබෙන මාවතත් දුක අයින් කරගන්න මාවතත් නිවැරදිව දන්නේ නැහැ. ඒ නොදන්නා කම නිසා මීයන් විසින් කපා අවුල් කරගන්නා ලද නූල් කැටියක් වගේ ගෙතුණු පඹ ගාලක් වගේ පැටලුණු තන බිස්සක් වගේ අවුල් කරගෙන පටලවාගෙන මේ දුක්ඛගත සතර නොඉක්මවනවා. ඒ නිසා මේ ලෝකයට සැනසෙල්ල ලබා ගන්න දුක නැති කරන මාවත කියලා දෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. ඉතින් ඒ බුද්ධෝත්පාද කාලයක් එබඳු දහමක් දේශනා කරන ශාස්ත්‍රඥ වහන්සේ නමක් පහළ වෙච්ච එබඳු දහමක් පවතින කාලෙක මිනිස්සෙක් වුණොත් ඒකට හංගවා කියන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තියක් ඇති හැකියාවක් ඇති මිනිස්සෙක් වුණොත් තමයි දුක අයින් කරගන්න මාවත යොදා ගන්න පුළුවන් දුක අයින් කරගන්න පුළුවන්. ඉතින් මොන විදිහකට හෝ මේ දීර්ඝ සසර එන ගමනේදී අපි හැමදිනාට මේ වාසනාව ලැබිලා තියෙනවා මේ සියලු දුක නැති කරන මාවත හෙලිපෙලි කළ දෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් හම්බ වෙච්ච යුගයක්. ඒ දුක නැති කරන තැනට යන ධර්මයේ පවතින යුගයක්. අපිට මනුෂ්‍යාත්ම භාවයක් ලැබපු අවස්ථාවක් ලක්ෂණ සම්පත්තිය ලබාගත් අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවේදී
අපිට ශ්‍රද්ධාව ඕනේ. විශේෂයෙන්ම මතක තියාගන්නට ඕනේ. පින්වතුනි මේ සසරදී එනකොට අපි ඕන තරම් ගෙවල් දොරවල් හදන්න ඇති, දූ දරුවෝ හදා වඩා ගන්නට ඇති. නමුත් දුක නැතිව ඉදීම පිණිස කළ ඒ වැඩසටහන් වලින් අපේ ජීවිත තව තවත් දුකටපත් වුණා මිසක දුක නැති වුණේ නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ පිටුපස්සෙන් ගමන් කරමින් පින්දපාතේ වඩින වෙලාවකදී එක්තරා කඩිකුලක් දැකලා බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරනවා. ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ සිනහ පහල කරන්නට හේතුව මොකක්ද කියලා. ආනන්ද මේ කඩිකුලේ චක්‍රවර්ති රජ නොවුණු එකම කඩියෙක්වත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට එහෙම බලනවා නම් පින්වතුනි අපි ගැන කවර කතාවද? චක්‍රවර්ති රජුරෝ කියලා කියන්නේ මේ මුළු ලෝකයටම අධිපති එකම රජුරෝ. එතකොට අපි හැමෝටම මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අයිති වෙලා තිබුණ අවස්ථා තියෙනවා. අපිම අතහැරපු දේවල් තමයි මේ එක දෙක අපව හොයන්නේ. ඉතින් මුළු ලෝකෙම තමන්ගේ අයිතිය තිබිලා දුකෙන් මිදුනේ නැත්තම් ඒ ලෝකයේ ඇතුලේ එකක් දෙකක් පොඩි කොටසක් පොඩි කාරණා දෙකක් තුනක් හොයලා අපි දුකෙන් මිදෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ ජීවත් කරන්නට අවශ්‍ය පරිසරය සඳහා යමක් හරි හම්බ කළ යුතුයි. නමුත් අපිට නුවණ තියෙන්නට ඕනේ මේ බුද්ධෝත්පාද කාලයෙන් මනුස්ස ජීවිතයක් ලැබුණු වෙලාවේ වැඩක් ගන්නට. ඉතින් ඒ වගේ උත්සාහයක් වීරියක් නුවණක් තියෙන කෙනාටයි බුදුදහම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මහණෙනි මගේ මේ ධර්මයේ නුවණැතියන් සඳහායි නුවණ නැති කෙනාට නම් නෙමෙයි කියලා. ඒ නිසා හැම දිනම බොහෝම උවමනාවෙන් මේ කය එක තැනක තියනවා වගේ හිතත් එක තැනක තබාගෙන බොහොම ශ්‍රද්ධාවෙන්ම මේ ධම් ටික අහන්නට ඕනේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ලෝකයේ තුල ලෝකාර්ථ චර්යාවේ යෙදෙමින් ඉඳලා පිරිනුවම් පාණ්ඩ කිට්ටුව අන්තිම කාලෙදී අන්තිම දවස් කීපයේදී වික්ෂුන් වහන්සේලා ආමතලා මෙන්න මෙහෙම දේශනා කරනවා. පරිපක්කෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං පහයෝ ගමිස්සාමි කතම්මේ සරණමත්තනෝ. පරිපක්කෝ වයෝ මයිහං මහණෙනි මගේ වයස දැන් ගොඩාක් මොහො පුරා ගිහිල්ලා. පරිත්තං මම ජීවිතං මගේ ජීවිතය තව ස්වල්ප දවසයි තියෙන්නේ. පහයෝ ගමිස්සාමි මම නුඹලව අත්හැරලා යනවා. කතම්මේ සරණමත්තනෝ මම මට පිහිටක් කරගත්තා කියලා භික්ෂුන් වහන්සේලාට ওই ටික පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණා අනඤ්‍ය සරණා ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා. මහන්නේ තමා තමාට පිහිටක් කරගෙන වාසය කරන්ද තමා තමාට ආලෝකයක් කරගෙන වාසය කරන්ද වෙන පිහිටක් වෙන සරණක් නැහැ. මහන්නේ ධර්මයේ පිහිටක් කරගෙන ධර්මයේ සරණක් කරගෙන වාසය කරන්ද වෙන පිහිටක් සරණක් නැහැ කියන අවවාදය තමයි හැමදාම මේ දවස් ටිකේ වික්ෂුන් වහන්සේලාට එක දිගට මතක් කළා කියන්නේ. පිරිනුවම් පාණ්ඩ කිට්ටු දවස්වල හැමදාම ওই ටික මතක් කළා කියනවා. ඉතින් පිරිනුවම් පාන දවසේ බුදුරජාණන් වහන්සේ ওই ටික වික්ෂුන් වහන්සේලාට මතක් කළා. ඒ මතක් කළේ එදා හිටපු වික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි මේ ශාසනය ඇසුරු කරන පස්චිම ජනතාව වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හැම දෙනාටම තමන්ගේ පිහිට තියෙන්නේ තමන්ගේ සරණ තියෙන්නේ කවුරු ළඟද කියන එක පෙන්වුවා මතක් කළා.
ඉතින් ඒ නිසා හැම දිනමත් හොඳට සිහිපත් කරගන්නට තම තමන්ගේ පිහිට තියෙන්නේ තම තමන් ළඟ, තම තමන්ගේ රැකවරණේ තියෙන්නේ තම තමන් ළඟ, තමන්ට පිහිට තමන්ගේ දුව පුතා සහෝදරයා සහෝදරී නැත්නම් ඥාතියා හිතවතා එහෙම නැත්නම් ගුරුවරයා විමුක්තියක් ලැබුවත් අධිගමයක් ලැබුවත් දුකෙන් නිදහස් වුණත් තමන්ට ඒ තුළ විමුක්තියක් ලැබෙන්නේ. ඒ නිසා තම තමන්ගේ දුක නැති කර ගැනීම සඳහා තමන්ට පිහිට සඳහා උපකාරීව පවතින තමන්මයි. ඒ බවත් මතක තියාගෙන බොහොම හොඳින් මේ අවස්ථාවේදී මේ දහම් කරුණු ටික අහලා මතක තියාගෙන පුළුවන් ප්‍රමාණය අප්‍රමාදීව මේ ටික කරන්න. හැමදාම මේ ධහම කියන එක ඇහිමට පමණක් සීමා වෙච්ච, කීමට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි, කළ යුත්තක්. ඉතින් මේ ශාසනයේ තියෙනවා පරියප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද කියලා තුන් ආකාරයකට ශාසනය බෙදනවා. පරියප්තිය කියලා කියන්නේ මේ සද්ධර්මය, ඒ සද්ධර්මයේ අහගන්න අවස්ථාව පෙළ දහම. ඊට පස්සේ ප්‍රතිපත්තිය කියලා කියන්නේ ඒ අහගත් ධහමට අනුව තමන් හැසිරෙන එක. ප්‍රතිවේදය කියලා කියන්නේ එතකොට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය. එතකොට පරියප්ති ශාසනයේ ප්‍රතිපත්ති ශාසනයේ දෙක නිවැරදි වුණොත් ප්‍රතිවේද ශාසනය නැත්තම් ඒයින් ලැබෙන මාර්ගඵල කියන ධර්මතාවය හිස් වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ අන්තිම මොහොතේදී පෙන්වුවේ ඉමේච සුබද්ද සම්මා විහෙරෙය්‍යං අසඤ්ඤෝ ලෝකේ අරහති යත් සුබද්ද මනාකොට පිළිවෙත් පුරනවා නම් මේ ලෝකේ රහතුන්ගෙන් කවදාවත් හිස් වෙන්නේ නැහැ කියලා. එක එක්කෙනා එක එක අදහස් ඇති කර ගන්නවා. අද නිවන් දකින්න තාක්ෂණයේ ලෝකේ නැහැ කියනවා, අද ඒ ධර්මයේ නැහැ කියනවා, අද නිවන් දකින්න බෑ, අද මාර්ගඵල ලැබෙන්නේ කියන අදහස් මතක් කරනවා එක එක්කෙනා. නමුත් බුදුහාමුදුරෝ දේශනා කළේ මනාකොට පිළිවෙත් පුරනවා නම් මේ ලෝකේ රහතුන්ගෙන් කවදාවත් හිස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් පිළිවෙත් පිරීමේ දුබලකම නිසා මනාකොට පිළිවෙත් නොපුරනකම නිසා රහතුන්ගෙන් ලෝකෙ හිස් වෙලා තියෙනවා මිසක රහතන් වහන්සේලා නොලැබෙන තාක්ෂණයක් ලෝකෙ නැති වෙලා එහෙම නැත්නම් රහතන් වහන්සේලා පහළ නොවන යුගයක් නිසා එහෙම නෙමෙයි. ඒ නිසා අනික මේ බුදුදහම අපි ධර්මය වන්දනා කරනකොට ධර්මයේ ගුණයක් අපි කියනවා සම්දිත්තිකයි අකාලිකයි කියලා. සම්දිත්තිකයි කියලා කියන්නේ මෙලොවදීම දැක්ක හැකි විපාක තියෙනවා. සාන්දෘෂ්ටිකයි. එතකොට අකාලිකයි කියලා කියනවා කාල නොවේවා විපාක දෙනවා. ඒ විතරක් නෙමෙයි එක කාලයකට විතරක් සීමා වෙච්ච දහමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ යමක් ලෝකෙට දේශනා කරන්නේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේම නුවණින් බලලා නුවණින් දැකලා ඒ තුන් කාලයේම සාදු ජනයන් විනයනය කිරීමට හැකියාව ඇති වෙන පරිදි. ඒ නිසා මේ ධර්මයේ අර්ථය ලබන්න පුළුවන් උනේ අතීත විතරයි, දැන් බෑ කියලා එකක් නැහැ. ඒ නිසා හැමදෙනාම ශ්‍රද්ධාවෙන් මේ ධහම ඉගෙනගෙන ඊට උත්සාහවත් වෙන්න ඕනේ. ඒ දුක නැති කරන මාර්ගයේදී බුදුරජාණන් වහන්සේලා අපිට දේශනා කළා. විශේෂයෙන්ම සතර සතිපට්ඨාන සූත්‍ර දේශනා කරනකොට ඒ සූත්‍රය දේශනා කළ සූත්‍රයට සූත්‍ර වර්ණනාවක් මුලින්ම බුදුරජාණන් වහන්සේ ලැබුවා. මොකද මෙතනකින් තොර වෙන මේ ලෝක සත්වයාට දුකෙන් මිදීමේ මාවත ආරම්භ කරන්න ක්‍රමයක් නැති නිසා ඒකායනෝ අයම් වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය
යදිදං සත්තාරෝ සතිපට්ඨාන කියලා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සත්‍යයන්ගේ පිරිසිදු බව ඇතිවීම සඳහා. මොකද එහෙම පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කය පිරිසිදු වීමෙන් සත්‍යය පිරිසිදු වෙනවා කියලා මම කියන්නේ. මේ කය පිරිසිදු කරන්න බෑ. අසුචි පිටක් පිරිසිදු කරන්න කියලා හොදන්න අසුචියම මතුවෙනවා වගේ නොඑක් අසුචියෙන් හැදුණු අසුචි පිරුණු මේ කය කොච්චර උඩින් පිටින් ඔපවත් කළත් ඒක අසුචියම තැවිරලා තියෙනවා පිරිසිදු වෙන්නේ නැහැ. මහණෙනි සිත පිරිසිදු වීමෙන්ම සත්‍යය පිරිසිදු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ නිසා සත්‍යයන්ගේ පිරිසිදු බව ඇති වෙන්නටත් ශෝක කිරීම වැළපීම නැති කරන්නත් දුක් දුම්නස් නැති කරලා දාන්නත් මාර්ගඵල ලබන්නත් නිවන අවබෝධ කරගන්නත් එකම මගයි කියලා මොකද්ද? යදිදං සත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානයි කියලා පෙන්වනවා. එතකොට මම ඒ සතර සතිපට්ඨානය වඩන හැටි ඒක මොනතන දක්වා වැඩි යුතුද කියන එකයි. ඒ තැන දක්වා වැඩුවට පස්සේ ඊට පස්සේ ලැබෙන ගමන් කළ යුතු යා යුතු මාවතත් ඒකේ බලාපොරොත්තු වෙන නිෂ්ඨාව නැත්නම් අවසානයේ නැත්නම් විමුක්තිය කියන මේ කාරණා ටිකම මම මතක් කරනවා. මේ ටික හොඳට අහගෙන හිටියාම අනේ අපේ හාමුදුරනේ අපි මේ ටික කෙරුවා දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් මේ ටික කෙරුවා දැන් මොකද්ද කරන්න ඕනේ කියලා ඕගලන්ට අහගන්න ඕනේ නෑ. තනියම උනත් ගිහිල්ලා අප්‍රමාදීව කටයුතු කරලා ආශ්‍රයක් සේවන තැන දක්වාම තමන්ගේ මනස දිහා බලා යන්න පුළුවන් මාවතක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ යමක් ලෝකෙට පෙන්වනකොට අතේ මිටේ තියාගෙන හංගගෙන ටිකක් හංගගෙන ලෝකෙට දෙන්නේ නැහැ. දෙන්න පුළුවන් අවශ්‍ය අර්ථය සිද්ධ වෙන හැම දෙයක්ම ඉස්සෙල්ලා ප්‍රකට කරනවා, පැහැදිලි කරලා දෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේගෙන් කමඨහනක් අරගෙන සමහර කෙනෙක් ගියාම ඊගාවට Taman ලැබපු අධිගමය Taman ලැබපු දියුණුව ප්‍රකාශ කරන්නයි බුදුරජාණන් වහන්සේ බහැ දකින්නේ. සමහර චරිත තිබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන කෙලෙට ගිහිල්ලා සියලු දුක් නැති කළා බුදුරජාණන් වහන්සේ කවදාවත් ආපහු හම්බෙලා නැහැ. එහෙමම පිරුණුම් පාපු චරිත තියෙනවා. ඉතින් ඒ වගේ එදා ඒ ශාසනයම යද තියෙන්නේ. හැබැයි මම නැවතත් මතක් කරනවා අපිට ගෙවල් දොරවල් වල ගියාම චූටි ඇසිල්ලකින් අපි අමතක කරලා දානවා. නමුත් හොඳට මතක තියාගන්න විසගෝර සර්පයෝ ටිකක් අපි පස්සේ නොනවත්වාගෙන පන්නාගෙන එනවා වගේ ජරා මරණ රෝගාදී දුක් දුම්නස් අපේ ජීවිතේ පන්නාගෙන එනවා. මේවට ගොදුරු වුණාම අපිට මේ ධහම වඩා ගන්නවත් බෑ. නිකන් හරි පුළුවන් කාලේ මේක කොහොම හරි කරන්න ඕන කියන උත්සාහය ඇතුව ඒබඳු අදහසින් යුක්තව මේක කරන්න ඕනේ. කරන්න මේ ටික ඉස්සලා තේරුම් ගන්න ඕනේ. ඒ නිසා දැන් මම මේ පෙන්නන ටික හොඳට අහගන්න ඕනේ. ඒකෙන් අපි මේ සතර සතිපට්ඨානේ කායානුපස්සනාවට අයිති කායානුපස්සනාවේ කොටස් 14ක් තියෙනවා. ඒකෙන් මම මුලින්ම ආනාපාන පබ්බේ කියන එක විස්තර කරන්නම්. එතකොට මේ ආනාපාන පබ්බේ ඒ ආනාපාන සතිය ගැන තියෙන කොටසත් ආස්ත්‍රයක් ශේ කරන තැන දක්වාම අපිට යන්න පුළුවන්. හොඳට ඒ ගැන දැනුම ඇති කරගන්න ඕනේ. මේ පෙන්නලා දෙන කරුණු හොඳට හිතට නගා ගන්න. මේ සමහර විටක අපේ අවධානය නොගිය අවධානයට නොගත් චූටි තැනක් වෙන්න පුළුවන්
කමතහන අතහැරෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසායි හොඳට අහගන්න කියලා මතක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මේ භාවනා කොටස පනවන්න ඉස්සර වෙලා මුලින්ම පෙන්නනවා අරඤ්‍යගතෝවා රුක්ඛ මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුචිත්වා උචුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. ඒකින් මුලින්ම අරඤ්‍යගතෝවා රුක්ඛ මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා මේ ටිකෙන් පෙන්වුවේ පින්වතුනි ආරණ්‍යයකට කෙනෙක් කැලයකට නැත්තම් ගහක් මුලකට හිස් ගෙයකට යන්න කියලා. මේකෙන් අර්ථවත් කළේ මොකද්ද? මේ කාය විවේකේ ලබා ගැනීම. මේ ශාසනයේ විවේකය තුන් ආකාරයයි කියලා හඳුන්වනවා. කාය විවේකේ, චිත්ත විවේකේ, උපදි විවේකේ කියලා විවේකයේ තුන් ආකාරයකින් තියෙනවා. උපදි විවේකය කියලා කියන්නේ කෙලෙස් නැතිවීමෙන් ඇතිවෙන සංසිඳීම සැපේ විවේකය. ඊට පස්සේ චිත්ත විවේකය කියලා කියන්නේ රූපාවචර අරූපාවචර ධ්‍යාන ලබා ගන්න ධ්‍යාන මට්ටම් වලට කියනවා චිත්ත විවේකය කියලා. ජනයගෙන් අයින් වෙලා ජන ශූන්‍ය ස්ථානයකට පැමිණීමට කියනවා කාය විවේකය කියලා. කාය විවේකේ සපයාගත් කෙනාටයි පුළුවන් වෙන්නේ චිත්ත විවේකේ සපයා ගන්නට. චිත්ත විවේකයේ තියෙන කෙනාටයි පුළුවන් වෙන්නේ උපදි විවේකයේ සපයා ගන්නට කියලා ධර්මයේ පෙන්නනවා. හරියට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව වගේ. එතකොට මෙන්න මේ කාය විවේකයේ මුලින් ලබා ගන්නට ඕනේ අරඤ්‍යගතෝ ආරෝප්ප මූලගතෝ ශුඤ්ඤාගාරගතෝ කියලා. ඒකෙන් මම මතක් කළේ මේ ඔක්කොම ආරණ්‍යයකට ගහක් මුලකටම යන්නම කියන එකකින් නෙමෙයි. ද ශුඤ්ඤාගාරගතෝ කියන්නේ බඩු මුට්ටු ගෙවල් දොරවල් වල තියෙන බඩු මුට්ටු ඔක්කොම අයින් කරලා හිස් ගියක් එහෙම නෙමෙයි. මේකෙන් අදහස් කරනවා පුළුවන් තරම් ජනශූන්‍ය කියන්නේ අනිත් අය හා ගැටිලා ඉන්න පරිසරය අඩු කරගන්න කියන එකයි මතක් කරන්නේ. මොකද දැන් අපේ ඔය ගමේ අම්මලාට උනත් ටිකක් තියනවා ගෙදර දොරේ විවේකයි නම් අල්ලපු ගෙදරට ගිහිල්ලා ටිකක් හරි කතා කර කර හරින්න යනවා. නමුත් මෙතෙන්දි කියන්නේ ඒ තියෙන විවේකයේ තියෙනවා නම් ඒක මේ ධර්ම වඩා ගන්න කෙනාට තව හොඳයි කියන එක. එතකොට ඒ නිසා ඒ වගේ මුලින්ම කාය විවේකයේ සපයා ගන්න කියලා පෙන්නනවා. අර පිරිස් මැද්දට තව එක්කෙනෙක් දෙන්නෙක් හිටියාම හොඳයි කියන තැනින් තමයි වීර්යයක් වෙනවා කියන තැනින් තමයි හිත කියන්නේ. නමුත් ගිහිල්ලා භාවනා කරන ධර්ම සාකච්ඡා කරනවත් කියලා තව එක්කෙනෙක් දෙන්නෙක් කියනවා කියන තැනට යන්නේ. ගිහිල්ලා පස්සේ නොදිනවත්ම එක එක කතා බහට නොඑක් වෙනත් මාතෘකාවක තමයි යන්නේ. ඉතින් ඒ නිසායි මුලින්ම මතක් කරන්නේ මේ කාය විවේකයේ උදකලා බව තමයි වටින්නේ. ඒ විදිහට ඔන්න ගිහිල්ලා කොණ්ඩ ඍජුව තබාගෙන පරයන්ක බඳ ගන්න කියනවා. ඒක පුළුවන් කෙනා හැමයි බැරි නම් කොණ්ඩ ඍජුව තබාගෙන Tamanට වැඩි වේලාවක් ඉන්න පුළුවන් ඉරියව්වක් ආසනයක් තෝරගන්න. තෝරගෙන සෝ සතෝ ආස්ස සති. එතකොට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියනකොට පරිමුඛං කියලා කිව්වේ මේ නාසිකග්ගේවා මොක නිමිත්තේ. එතකොට නාසයේ කෙලවර හෝ තුල් දෙක ළඟ. එතකොට අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා. මේ සීය එළඹ සිටියේ වෙයි මනාව එළඹ සිටියේ වෙයි කියලා පෙන්නනවා.
මෙතනදී මෙන්න මෙතන ටිකක් විශේෂම තැනක් වටිනාම තැනක් අපේ හැම කෙනාගේම අවධානය යොමු වෙන්න ඕනම තැනක්. මම ගොඩක් දවස්වල මතක් කරලා තියෙනවා තොල් දෙක හෝ මේ නාසයට හිත යොමු කරන්න. හිතින් තොල් දෙක හෝ නාසය දිහා බලන්න. බැලුවාම අපිට තොල් දෙක හෝ නාසය තියෙන බව පේනවනේ. ඊට පස්සේ මෙතනදී මේ නාසය ළඟට නැත්තම් තොල් දෙක ළඟට විශේෂයෙන් ගොඩක් පැහැදිලි ප්‍රකටයි මේ තොල් දෙක ළඟ හිත තියා ගන්නවා නම් හිත තියාගත්තාම හැම වෙලාවෙම සිහිය කියන එකත් ඒ අනුවමයි යෙදෙන්නට ඕනේ. මෙතනදී කාරණාවක් මතක් කරන්න ඕනේ. සිත සහ සිහිය කියලා ධර්මතා දෙකක් තියෙනවා. මේ සිත සහ සිහිය කියන ධර්මතා දෙකේ පැවැත්ම මත තමයි මේ අරමුණු වල නානත්වයක් තියෙන්නේ. අපි උපමාවක් කළොත් දැන් ඕගොල්ලෝ සමහර විටක තුන්වම වන්දනා කරන වෙලාවක් ගන්න. උඩින් වන්දනා කෙරුවොත් යටින් එක එක දේවල් හිතෙනවානේ. හිතෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? ඒ තමයි සිත සහ සිහිය කියන ධර්මතා දෙකේ වෙනස. සත්‍ය කියන චෛතසිකයේ ස්වභාවය තමයි එක අරමුණක් සිහි කරනවා. ඊට පස්සේ සිහි කරන අරමුණ හිතෙන් දැන ගන්නකොටම ආපහු සති කියන අරමුණෙන් වෙන එකක් සිහි කරනවා. එතකොට දැන් දැනගන්නකොට ආපහු හිතේ තියෙන චෛතසික වලින් වෙන එකක් අරමුණු කරනවා. ආපහු අරමුණු කරපු එක දැනගන්නකොටම ඒ සිහින් තව එකක් අරමුණු කරනවා. මේ හිත යනවා කියලා කියන්නේ ඕක. යම් වෙලාවකදී සිහි කරන අරමුණත් හිත පවතින අරමුණත් දෙකම එකක් වුණොත් තමයි ඒකග්ගයි කියලා කියන්නේ. ඒ කියන්නේ සත්‍ය නිමිත්තේ හිත තියාගත්තාම හිතෙන් ඕගොල්ලෝ නැවත උවමනාවෙන් උද්‍යෝගයෙන් ඒ තොල් දෙක තියෙන තැනම සිහි කරන්න. සිහි කරන බව එතකොට දන්නවා. දන්න එකම අපහු සිහි කරනවා. ඒ කියන්නේ හැම මොහොතකම නැවුම් බවකින් හොඳ අවධානයෙන් තොල් දෙක ගැන දැනුම් සහිතවම ඉන්නවා කියන්නේ එතකොටයි. එහෙම නැතිනම් ඔගොල්ලෝ තොල් දෙක ගාව දැනුම තියේ හිත තියේ. සතිය නැත්තම් සිහි කිරීම නොයෙක් අරමුණු සිහි කරයි. එතකොට අපි සත්‍ය නිමිත්තේ හිත තියාගෙන හිටියට ඉන්නේ වෙන දිහාවක වෙන දෙයක් කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්නට ඕනේ යම් මොහොතකදී සිත සහ සිහිය කියන ධර්මතා දෙකම එක අරමුණක් ඇතුළු කරන්න පැමිණෙනවා නම් හුරු කළොත් හුරු කරනවා නම් අන්න ඒකටයි කියන්නේ ඒකඟකම කියලා ඒකග්ගතාවය කියලා. හැම වෙලාවෙම හිතේ ස්වභාවය තමයි අරමුණක් ගන්නවා. ඒ අරමුණ අල්ලලා දීලා සත්‍ය කියන චෛතසිකයෙන් මොකද කරන්නේ වෙන එකක් සිහි කරනවා. සිහි කරන එක ආපහු හිතෙන් දැනගන්නකොට එයා තව තැනක් සිහි කරනවා. ওই විදිහට තමයි අපි ජීවත් වෙන්නේ. ඔය මනසටයි විසිරුණු මනස කියලා කියන්නේ. දැන් ඕගොල්ලෝ දැනුම් සහිතව පින්වතුන් ඉන්න ඕනේ තොල් දෙක ගඟ ඕන ආසය ළඟ දැනුම් සහිතව ඉන්නකොට නැවත උවමනාවෙන් දැනුම ඇති කරගන්න ඕනේ ඒ තොල් දෙක හෝ නාසය ළඟ. මේකෙන් මතක් කරන්නේ මුල්ම මොහොතේ කමඨහනට හිත තියෙනකොටම අපිට හොඳ දැනුමක් අවධානයක් එනවනේ. ඒ කියන්නේ සත්‍ය කියන චෛතසිකයෙන් සිහි කළා හිතත් එතන තියෙන්නේ. ඒ නිසා ටිකක් වෙලා ගියාම අපි හිත තිබුණත් සිහිය එතන අපේ නැති නිසායි අර පැත්ත යටින් යන්නේ. ඒ නිසා හැම වෙලාවෙම හොඳට මතක් කරලා ගන්න මේ සති නිමිත්ත
ගැනම හොඳට දැනුම තියෙන්න ඕනේ. ඒකේ මතක් කළේ මේ තොල් දෙක තියනවා කියන දැනුම් සහිතවම ඉන්නවා හැම වෙලාවෙම. හැම වෙලාවෙම ඒ දැනුම සහිතවමයි ඉන්නේ. හිතෙන් ආවර්ජනා කරන්නේ හිතෙන් හිතලා සිහි කරන්නේ තොල් දෙක, දැනුම තියෙන්නේ තොල් දෙක. දැනුම තියෙන තොල් දෙක ළඟමයි සිහි කරන දෙයමයි දන්නේ. දන්න දෙයමයි සිහි කරන්නේ. කියලා ඒ සති නිමිත්තටම හිත යොමු වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට සිහියෙන් හිත සති නිමිත්තේ හිත තබාගෙන සිහිය බැඳගෙන ආස්වාද ප්‍රස්වාස වෙන බව නුවණින් දැනගනිමින් ඉන්න ඕනේ. ওই විදිහට ඉන්නකොට ආස්වාද ප්‍රස්වාස වෙන බව ප්‍රකටයි. මේකෙන් මතක් කරන්නේ මොන විදිහටවත් ආස්වාද ප්‍රස්වාසයට හිත යොමු කරන්න එපා. ආස්වාද ප්‍රස්වාසයට හිත යොමු කරන්න ඕනෙම නැහැ. ඕගොල්ලන්ගේ ගනුදෙනුව තියෙන්නේ දැනුම තියෙන්නේ දැන ගැනීම තියෙන්නේ සති නිමිත්ත ගැනයි. සති නිමිත්ත තුල හිත තියාගෙන ඉන්නකොට ආස්වාද ප්‍රස්වාස වෙන බව දන්නවා. ආස්වාද ප්‍රස්වාස වෙන බව දන්නවා. මෙන්න මේ විදිහට නාසයේ ළඟ හෝ තොල් දෙක ගාව හිත තියාගෙන ආස්වාද ප්‍රස්වාස වෙන බව නුවණින් දැනගනිමින් ඉන්නවා. එතකොට හිත බැරි වෙලා හරි අහකට ගියොත් ආපහු මතක් කරලා අතර සති නිමිත්තට ගන්නවා. සති නිමිත්ත කෙරෙහි හොඳ අවධානය, හොඳ දැනුම් සහිතවම ඉන්න. දැනුම් සහිතවම අවධානය ඇතුවම ඉඳිමින් ආස්වාද ප්‍රස්වාසයේ නුවණින් දන්නවා. ඒකට මම අර මතක් කරන්නේ දැන් මේ ඉස්සරහ මේසේ උඩ තියෙන කෝප්පෙ දිහා මම බලාගෙන හිටියොත් මගේ ඇස් දෙක සම්පූර්ණ යොමු වෙලා තියෙන්නේ මේ කෝප්පෙ දිහා. කෝප්පය ගැන දැනුමෙන්මයි මං ඉන්නේ. මෙහෙම ඉන්නකොට මේ මේසෙට ඉදිරියෙන් කවුරු හරි එහාට මෙහාට ගියොත් මං එහාට මෙහාට යන කෙනා දිහා ඇහැ හරවලා බලන්නේ, ඔළුව හරවලා බලන්නේ. එහාට යනවා නේද මෙහාට යනවා නේද කියලා බලන්නේ. මගේ ගනුදෙනුව තියෙන්නේ මම බලාගෙන ඉන්න කෝප්පෙ දිහාමයි. නමුත් මම නුවණින් දන්නවා මේ කෙනෙක් එහාට ගිය බව මෙහාට ගිය බව මට වැටහෙනවා, තේරෙනවා. ඇහුවොත් මට කියන්න බැරිත් නෑ. ඒ වගේ මම මේ කෝප්පෙ දිහා බලාගෙන හිටියා වගේ ඕගොල්ලෝ බලාගෙන ඉන්න ඕනේ මේ මුඛ නිමිත්ත දිහා, තොල් දෙක දිහාමයි. ඕගොල්ලන්ගේ ගනුදෙනුව තියෙන්නේ ඒක විතරයි. නමුත් එහෙම බලාගෙන ඉද්දී ඒිට එහා පැත්තෙන් එහාට මෙහාට ගිය කෙනාව දන්නවා වගේ ආස්වාස ප්‍රස්වාස වෙන බව ඕගොල්ලෝ දන්නවා මේ නිමිත්ත තුල ඉඳගෙනම. කිසිම වෙලාවක ආස්වාස හෝ ප්‍රස්වාසය අනුව යන්නේ නැහැ, අනුව ගිහිල්ලා නැහැ. ඔන්න ඔය විදිහට මේ කමතහන වඩන්න ඕනේ. ඕකේ තියෙන ප්‍රතිලාභ තියෙන්නේ අද මේ මට්ටමේදී නෙමෙයි. යොමු හුරුනාම හිත තව ගොඩක් උඩට වැඩෙනකොටයි, හිත දියුණු වෙනකොටයි මේකේ තියෙන වටිනාකම එන්නේ. හිත එක අරමුණක නොපිහිටා හිත වඩනකොට අපිට හිත වැඩෙනකොට ලැබෙන අත්දැකීම් වලදී නොසැලී ඉන්න බෑ. මේ කාලේ ඉඳලම මේ වගේ අරමුණක හිත නොදුවන ස්වභාවයට හුරු වෙලා තිබුණොත් ඒ හුරු වෙච්ච ධර්මතාවයක් හැටියටම හිත නොදුවන කම නිසාම තමන්ව රැකෙනවා. ඒකද හුරු කරන්න ඕන එකක් මිසක තමන්ට හිතලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ ආස්වාස ප්‍රස්වාසය අනුව කිසිම වෙලාවක හිත ගෙනියන්නේ නැතුව ආස්වාස ප්‍රස්වාසය නුවණින් දැනගන්නවා. හිත අහකට ගියොත් ආපහු ගන්නවා.
ආයෙත් අහකට ගියොත් ආපහු ගන්න. ඔන්න ඔය විදිහට මේ ආනාපාන සතිය වඩනවා. අර ටික මතක් කළේ පසුබිම. ඒ කියන්නේ ආස්වාසයේ ලුහුඩු වෙන්න පුළුවන්, ප්‍රස්වාසයේ ලුහුඩු වෙන්න පුළුවන්, ආස්වාසයේ දීර්ඝ වෙන්න පුළුවන්. වාත කම්මල නිදිනේ. සාධනාදයක් දෙන්න මම මතක් කළා සසරේ අපි ගොඩාක් කල් නිදාගෙන ඇති පිඹුර වෙලා ඉඳති ගොඩක් කල්. පිඹුර කියන්නේ 6 මාසයක් විතර එක තැනක නිදා ගන්නවා. ඒ වගේ ඉතින් එච්චර නිදාගෙනත් මේ සසරේ නිින්ද කෙලවරක් නැහැ. ඉතින් මේ අවස්ථාව බොහොම දුර්ලභයි, ටිකක් අවදියෙන් ඉන්නේ හැම දිනම හොඳ උවමනාවක් තියෙන. ඒ කියන්නේ අපිට නිින්ද යනවා, කම්මැලි කියලා කියන්නේ ඍජුව මේ ධහමට අපි හිත යොමු කළා නැහැ කියන එක. වෙන දෙයකට ඉඩ තියෙනවා කියලා කියන්නේ ඉඩ තියෙන විදිහට අපි හිතේ. හොඳට දවස් ගානක් උනත් නිදිවරලා ඇහැරගෙන හිටපු කෙනෙකුට හරියට බනහන්න ගියොත් නිදිමත නැති වෙන්න ඕන මිසක නිදිමත යන්න බෑ. නිදිමත එන්න බෑ. ඒ මොකද හොඳ උවමනාවෙන් අවධානයෙන් හිත යොමු කරලා අහනවා නම් ධර්මතා දෙකකට ඉඩ නැහැ. හිත සාමාන්‍යයෙන් මේ චිත්තම් පග්ගන්නහති පදහති හිත දැඩි කරගන්න කියනවා. වෙන අරමුණකට යන්න දෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ හිත දැඩි කර නොගෙන මේ හිතියොත් මොකද වෙන්නේ? අන්න හිත අහකට යනවා. ඒ නිසා හුඟ අවධානයෙන් ඕනම විවේකයේ දෙන්න විනාඩි 5ක් 10ක්. මොකද අවශ්‍ය අපිට මොනවා හරි දෙයක් කියන්න නෙමෙයි. ඇත්තටම ජීවිතේ මේ දුක නැති කරගන්න හැමදාම වෙහෙතුණා. මේ දුක නැති කරගන්න මාවත කොහොම හරි ඉගෙනගෙන ඒ ටික හරි යොදා ගන්නයි ඕනේ. එහෙනම් හැම දිනම ශ්‍රද්ධාවෙන් අනන්ත සසර විඳ දුක් සිහි කරලා අනේ ඒ දුක නැති කරගන්න මේ ජීවිතය මට උපකාරයක් වේවා කියන අදහස් ඇතුව හැම දිනම මේ ටික අහන්න. එතකොට ඒ විදිහට හොඳට සති නිමිති හිත තියාගෙන සිහියෙන් අස්වාස ප්‍රස්වාස කරනවා. හිත අහකට ගියොත් ආයෙත් සති නිමිත්තට ගන්නවා. ආයෙත් හිත අහකට ගියොත් ඒ විදිහට ගන්නවා. ඔන්න ඔය විදිහට සිහිය පිහිටුවාම මේ ආස්වාසිය දීර්ඝ වෙන්න මේ ලුහුඩු වෙන්නත් පුළුවන්, ප්‍රස්වාසයේ ලුහුඩු වෙන්නත් පුළුවන්, ආස්වාස ප්‍රස්වාසයේ දීර්ඝ වෙන්නත් පුළුවන්. මේ මතක් කළේ කෙටියෙන් හුස්ම ගන්න, දීර්ඝ හුස්ම ගන්න කියන එක නෙමෙයි. තමන් මේ සති නිමිති හිත තියාගෙන ඉන්නකොට ආස්වාස ප්‍රස්වාසයේ ලුහුඩුව වැටෙන්නත් පුළුවන්, දීර්ඝව වැටෙන්නත් පුළුවන්. ඒ ගැන වැටහීම් සහිතවයි ඉන්නේ. සබ්බකාය පටිසංවේදී සියලු ආස්වාස ප්‍රස්වාසයේ වැටහීම් සහිතව ඉන්නේ කියලා මේ පරිසරයේ මතක් කළේ. ඒකෙන් ඊට පස්සේ පස්සම් බයං කාය සංකාරං අසවිසාමිති සික්ඛති. ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳුවමින් ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා හික්මෙන්න. එතෙන්දී ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳුණා කියලා කියන්නේ අපි භාවනා කරගෙන යනකොට හුස්ම පාරේ රැල්ල අඩු වෙන එකට නම් නෙමෙයි. දැන් ගොඩාක් දෙනෙක් හිතනවා හුස්ම පාර ඔහොම කරනකොට නොදෙනී යනවා, අප්‍රකට වෙනවා, අඩු වෙනවා. දැන් කාය සංස්කාරයේ සංසිඳුණා කියලා. දැන් කාය සංස්කාරයේ සංසිඳුණ වෙන්නේ මේ විදිහට කරගෙන යනකොට සිතුවිලි සංසිඳනකොට. මොකද වේදනා සංඥා සංඛාර පස්සද්ධි කාය පස්සද්ධි විඥාන පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා මේ පස්සද්ධි ඇති වෙන ක්‍රම දෙකක් තියෙනවා. සිතුවිලි සංසිඳනකොට ආස්වාස ප්‍රස්වාසය සංසිඳෙනවා. ඒ ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳුණා නම් සංසිඳුණාම තමයි. ඒ කියන්නේ අපි එක තැනක ඉඳගෙන ඉන්නකොට හුස්ම පාර අඩු වුණාට
සංසිඳුණා නෙමෙයි ඒ මොහොතට. නමුත් මේ සූත්‍රයේ පෙන්වන අර්ථය අපි කියමු දැන් මේ හුස්ම පාර මේ විදිහට ආනාපාන සතිය වඩනකොට ආස්වාස ප්‍රස්වාසය අඩු වෙනෝනේ. ඕනනම් ටිකක් භාවනා නොකර ඉඳලා අපව භාවනා කරන්ද නැත්නම් ටිකක් ඇවිදලා භාවනා කරන ආයෙත් ආස්වාස ප්‍රස්වාසය ප්‍රකට වෙයි. නේද? නමුත් මේ සංසිඳුණා කියන තැනදී මේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මෙහෙම කරගෙන යනකොට මේ කය සම්පූර්ණම වෙනදට වඩා මේ කයේ ඊ타ත්ම සැහැල්ලු තැනකට ඇවිල්ලා මේ ආස්වාද ප්‍රාස්වාසයේ ප්‍රණීතව වැටෙමින් ඊටා මිහිරිව වැටෙමින් ආස්වාද ප්‍රාස්වාසයේ සිඳිලා යනවා. තැනක් තියෙනවා ආපහු නැගිටලා වෙන දෙයක් කරලා ආවත් ආස්වාද ප්‍රාස්වාසයේ ඒ විදිහමයි. අලු වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ තැනකට එනකන් එනවා. මේවට ඔගොල්ලෝ මේ පරිසරය දැනගෙන ඉන්න විතරයි ඕනේ කරන්න කියනවා නෙමෙයි. Tamanta තියෙන්නේ එක දෙයයි. මොකද්ද? සත්‍ය නිමිති හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහිත ඉන්නවා කියන කාරණාව විතරයි තියෙන්නේ. වෙන දීර්ඝ ආස්වාස ප්‍රස්වාසය ගැන කටයුතු කරන්නවත් යහුදුව කටයුතු කරන්නවත් සියලු ආස්වාස ප්‍රස්වාසයේ දැන ගැනීමට කටයුතු කරන්නවත් ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳ වීමට කටයුතු කරන්නවත් කියලා වෙන දෙයක් ඕගොල්ලන්ට නැහැ. ඕගොල්ලන්ට තියෙන්නේ සත්‍ය නිමිති හිත තියාගෙන දැනුම් සහිතව ඉඳගෙන ආස්වාස ප්‍රස්වාසයේ නුවණින් දැනගනිමින් ඉන්නවා කියන තැනයි ඉන්න ඕනේ. තේරුණානේ? ඔන්න ඔය ටික සතිපට්ඨානය. කායානුපස්සන සතිපට්ඨානය. දැන් ඔය සිහිය පිහිටුවන තැන සිහිය පිහිටුවා ගත්ත බව. දැන් ඕකට තව ටිකක් තියෙනවා සතිපට්ඨාන භාවනාව කියලා. ඒ ටික අපි වෙනම දැන් ඉගෙන ගමු. ඔය ටික දැන් දැනගත්තම ඉගෙන ගත්තා. මම පස්සේ මේ දෙකම සම්බන්ධ කරලා දෙන්නම්. ওই ටිකට ඔන්න ආනාපාන පබ්බේ සතිපට්ඨානය කියන ටික ඔය. දැන් ඕකෙම යට කොටසක් තියෙනවා අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා. මෙන්න මේ ටික තමයි තථාගතයන් වහන්සේ සතිපට්ඨාන භාවනාව හැටියට මෙනේ පෙන්වා වදාළේ. දැන් මෙන්න මේ ටික අපි ඉගෙන ගන්නට ඕනේ. දැන් ඒකෙන් අපි ගන්නවා අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. කියන්නේ තමා කියලා හිතන තමාගේයි ගන්නාලද තමන් වූ මේ කය කෙරෙහි හිත යොමු කරන්න, සිහිය යොමු කරන්න. මෙතනදී මම හැමදාම මතක් කරනවා වගේ අහේතුක අවස්තුක ස්ථානයේ නුවණ විදර්ශනා කරන්නේ නැහැ. ඒ කිව්වේ හැම වෙලාවෙම මානසිකාරයෙන් අරමුණක් අල්ලාගෙන නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ධර්මයේ ඔකට පෙන්වන්නේ ගොයන් කපන්න ගිය කෙනෙක් වම් අතින් ගොයන් මිට අල්ලගෙන දකුණු අතින් දෑකැත්තෙන් කපනවා. ගොයන් මිට අල්ලගන්නේ නැතුව කපන්න පුළුවන්. නිකන් කුඹුරේ තියෙන ගොයන් ගස් වලට දෑකැත්ත දාලා ඇද්දොත් කැපෙන්නේ නැද්ද? ඒකේ නියම ප්‍රයෝජනෙ ගන්න බෑ නේද? නියම විදිහට ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? ගොයන් මිට අල්ලගෙන ඊට පස්සේ කපන්න. එහෙ වගේ පෙන්නනවා අර වම් අතින් ගොයන් මිට අල්ලගෙන දකුණු අතින් කපනවා වගේ. පෙන්නනවා ඉස්සෙල්ලා මානසිකාරයෙන් සිහි කිරීමෙන් අරමුණක් අල්ල ගන්න ඕනේ.
ඊට පස්සේ අල්ලගත්ත අරමුණ එකින් එක ගවේෂණාත්මක විදිහට බලලා ඒකේ තියෙන මෝහය දුරු කරන්න ඕනේ. ඒ නිසායි මුලින්ම මතක් කළේ අජ්ජත්තං වා කායේ කායානුපස්සී කියලා. දැන් ඔන්න තමාගේ කය කෙරෙහි යොමු වෙනවා. තමන් කියපු මේ කයට හිත යොමු කරනවා. යොමු කරලා මේ කය ගැන නුවණින් බලනවා. මම ඒ බලන එක ක්‍රම තියෙනවා. අපිට පුළුවන් ධාතු වශයෙන් බලන්න පුළුවන්, අසුභ වශයෙන් බලන්න පුළුවන්, නව ජීවිතිකයේ වශයෙන් බලන්න පුළුවන්. ඒකේ ප්‍රත්‍යනේ. ඒක ප්‍රත්‍ය. එතකොට ඕකට අර සරියුත් මහ රහතන් වහන්සේ හත්තිපදෝම සූත්‍රයේ දේශනා කළා වගේ මැටි වරිච්ච දිට්ඨියකට උපමා කරලා බලන්න පුළුවන්. මම ඒක මතක් කරන්නම්. මොකද ඒබඳු උපමාවක් තිබුණාම අපිට පහසු නිසා. මැටි දිට්ඨි හදන හැටි අම්මලා දන්නවනේ නේද? වරිච්ච දිට්ඨි ඉස්සෙල්ලාම අර මැටි පා කියලා කණු හිටවලා ඊට පස්සේ වැල් වලින් බැඳලා ඊට පස්සේ මැටි ගුලිය උබ්බලා උඩින් අපි මැටි දෙමැටි ගන්නවා කියලා මැටි පිටියක් කරනවා කියලා හදුවාම වරිච්ච බිත්තියක් මැටි බිත්තියක් බුදුරජාණන් වහන්සේ මේ කයට පෙන්වන්නේ සරියුත් මහ රහතන් වහන්සේ මේ කයට පෙන්වන්නේ හරියට මැටියෙන් කළ ගෙයක් වරිච්ච බිත්තියක් වගේ කියලා ඇට කූරු හිටවලා ලේ සහිත නහරින් බැඳලා මස් ඔබ්බලා හැම සහ සිවියෙන් උපදාලා තියෙනවා. මේ ශරීරයේ ඇට කූරු හිටවලා ලේ සහිත නහරින් බැඳලා මස් ඔබ්බලා හැම සිවියෙන් උපදාලා තියෙන ශරීරය. දැන් මේ ශරීරයේ ওই විදියට හොඳට බලනවා තමන්ගේ ශරීරයට හිත යොමු කරගෙන මේ ශරීරයේ ස්වභාවය හොඳට බලනවා. කොයිතින් අහක බලනවා අය ඔය ජනෙල් වල කොකු ටික දාලා ඉන්නකෝ වීදුරුවත්. ඒ කොකු දාන්න බැරිව වහලා දාන්න. කොකු දාන්න බැරිව වහලා දාන්න. එතකොට ඒ වගේ හොඳට නුවණින් මෙනෙහි කරන්ද මේ ශරීරයේ ස්වභාවය අර මැටි වරිච්ච බිත්තියක වගේ ඉස්සෙල්ලා කිව්වා වගේ ඇට කූරු හිටවල ලේනහරින් බැඳලා මස් උබ්බලා හැම සිවියෙන් උපදාලා දැන් මේ කය කෙරෙහි යොමු වෙලා හිතෙන් නුවණින් කය කෙරෙහි බලාගෙන කය ගැන හිතිය යුතුමයි. මෙහෙම හිතින් හිතන්න ඕනේ. අනිවාර්යෙන් හිතන්න ඕනේ. දැන් නිකන් ඉන්න එකක් නෙමෙයි දැනගන්න නෙමෙයි මේ කියන්නේ. එක තැනක ඉඳගෙන කය කෙරෙහි යොමු වෙලා හිතින් හිතන්න. මේ කය ගැන හිතන්න. මෙහෙම හිතනවා හිතලා කන බොන ආහාරය නිසා මේ රූපය හැදිලා තියෙනවනේ කියලා බලනවා. හොඳට බලනවා ඇට කූරු හිටවලා ලේන හරින් බැඳලා මස් ඔබ්බලා හැම සිවියෙන් උපදාලා තියෙන මේ ශරීරයේ කන බොන ආහාරය නිසානේ හැදෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ තව හිතනවා ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානයේ මේ කයේ ඇසුරු වෙනවා ඒ හින්දා මේ ඉරියව් පැවැත්ම වෙනව නේද කියලා හිතනවා. ඇයි එහෙම හිතන්නේ? හැම මස් ලේනහරින් හැදුණු කන බොන ආහාරය කියලා දන්නවා අපි.
නමුත් මේ කයේ ඉදිරියම ආපහු එහෙම වටපිට බැලීම කෙරෙන ක්‍රියා පෙනෙන නිසා මේ කය පුද්ගලයේ කියන හැඟීමට බරයි අපේ. දැන් අපි දන්නවා මේ කය අසුරු කරගෙන පවතින හිත නිසා මේ ඉරියව් පැවැත්ම වෙන්නේ. මේ කය අනාත්මයි ආහාරයෙන් හැදුණු මේ බඳු කොටස් ටිකක් තියෙන්නේ ඒක වෙනමම සිද්ධියක්. ඒ කය අසුරු කරගෙන පවතින විඥානයේ වෙනම සිද්ධියක්. මේ ධර්මතා දෙක නිසයි මේ ඉරියව් යෑම වෙන්නේ පැවැත්ම වෙන්නේ. එතකොට හැම වෙලාවෙම එයා දන්නවා මේ කයේ ස්වභාවය හම්මස්ලේ නහර ඇට මිදුළු වලින් හැදුණු කන බොන ආහාරයෙන් හැදුණු එකක්. මේ කයේ ඉදිරියම ආපසුවේම වටපිට බැලීම කියන මේ ක්‍රියා ටික සිද්ධ වෙන්නේ කය ඇසුරු කරගෙන ඉන්න හිත නිසායි කියලා. ඕනනම් එයා මෙනෙහි කළත් බලනවා කෙනෙක් මැරෙනවා කියලා කියන්නේ මේ විඥානය මේ කයෙන් චුත වෙන එක පිට වෙන එක. එහෙම විඥානය නිරුද්ධ වුණාම මේ කයට ඉදිරියම ආපහු එහෙම වටපිට බැලීම අරමුණු දැන ගැනීම කරන්න බෑ. එහෙනම් දැන්ද මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද මේ අරමුණු වෙන්නේ. මේ විදිහේ කටයුතු වෙන්නේ කියලා හොඳට නුවණින් ටිකක් මෙනෙහි කරනවා. දැන් මේ ටික දැනගන්න කියන එකත් කෙනෙක් අස්සයෙක්ගේ පිටේ නැගලා ඉන්නවා. ගවයෙක්ගේ පිටේ නැගලා ඉන්නවා. අලියෙක්ගේ පිටේ නැගලා ඉන්නවා වගේ කන බොන ආහාරයෙන් හැදුණු මේ රූපේ පිහිටලා තමයි මේ විඥානය පවතින්නේ. තේරුණානේ? මේ විඥානය මේ කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු කයේ බැඳිලා පවතින්නේ. කය පිහිට කරගෙන කය ආධාර කරගෙන මේ සිතේ පැවැත්මයි වෙන්නේ. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ සිත පවතින එකට. සිතේ පැවැත්මට. ඒ සිත කය අතුරු කරගෙන පවතිමින් ඒ කයට ගැටෙන අරමුණු විඳින්මින් මේ කය නිවහන කරගෙන ඉන්නේ සිතට. එතකොට මම කියන හැඟීම් මගේ කියන හැඟීම් ඔක්කොම තියෙන්නේ මේ කය අතුරු කරගෙන ඉන්නේ හිතේ. මේ කය කියන්නේ ගේ ගෘහය අපේ. හරියට ඉබ්බ යන තැන ගේත් අරගෙන යනවා වගේ මේ කයත් අරගෙන යන්නේ. කය කියන්නේ ගේ අරගෙන යන්නේ. මේක තමයි අපේ ගෘහය ගේ. මේ ගේ ඇතුළු කරගෙන ඉන්නේ. ගේ මම නෙමෙයි. අපි මේ ගේ ඇතුළේ ඉන්නවා නම් මේ ගේ තියෙන උළුහවුල් ජනෙල් මේවත් මමද? මේ ගේ මමද? නෑ. ඒ උළුහවුල් ජනෙල් දොරවල් තමයි මේව දොරටු ඇහැ කන දිවනාසය කියන මේ ගේ තියෙන දොරටු. ගෙයින් පිටත බලන්න තියෙන දොරටු ජනෙල්. මේ ගේ කන බොන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායු කියන මේ ගේ මම නෙමෙයි. එතකොට මේ ගේ ඇතුලේ තමයි නගර හිමියා ඉන්නේ. සිව්මන්තලක. එතකොට දැන් මෙතනදී ඒ ටික මම මේ විශේෂ දැනුමට මතක් කළේ. ඕගොල්ලෝ මෙහෙම හිතනද හොඳට මේ රූපය බලන්ද මං අර මතක් කරපු විදිහටත් කමක් නැහැ. කොහොමද ඇට කූරු හිටවලා ලේන හරින් බැඳලා මස් ඔබ්බලා හැම සිවියෙන් ඔපදාපු මේ රූපේ කන බොන ආහාර නිසා හැදෙනවනේ. ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානේ මේ කය ඇසුරු වෙන නිසා මේ ඉරියව් පැවැත්ම වෙනවනේ කියලා හිතනවා. වැඩි ගොඩාක් ඕනේ ওই ටික විතරක් හිතන්න. තේරුණා නේද? කොහොම මේ කය හිතින් අල්ලගෙන තමන්ගේ කයට තමන්ම හිත නැඹුරු කරගෙන තව කෙනෙක් ගැන හිතනවා වගේ තව කෙනෙක්ගේ කයක් ගැන හිතනවා වගේ තමායයි කියාගත්ත මේ කය ගැන උවමනාවෙන්ම නැවත හිතන්න බෑ. තේරුණා නේද? ඔන්න දැන් මේ කමතහන් දෙක එකට බැඳ ගන්නවා කියලා කිව්වේ දැන් ওই මෙනෙහි කරන හැටි මං කියලා දුන්න හැටි අහගත්තානේ.
තේරුණා නේද? ඒක ඉස්සෙල්ලා දැන් මෙහෙම මෙනෙහි කර කර ඉන්නකොට බහැර කයේ යම් කිසි කෙනෙක් සිහි වුණොත් අම්මා නැත්තම් දුව පුතා යාළුවා පුංචි අම්මා බාප්පා කියලා බහැර කයක් සිහි වුණොත් හිතාමතා සිහි කරන්නේ නැහැ. සිහි වුණොත් ඒ අරමුණෙත් බලනවා. අපි දුව පුතා කියනකොට ඒ අරමුණ දැන් හිතෙන් අල්ලගන්න ගොයම්මිට අල්ලගත්තා වගේ හිතෙන් ඒ අරමුණ අල්ලගෙන ඒ අරමුණෙත් බලනවා. එතනද ඇට කූරු හිටවල ලේ නහරින් බැඳලා මස් ඔබ්බලා හැම සිවියෙන් උපදාපු ඒ රූපේ කනබුන ආහාරය නිසානේ හැදෙන්නේ. ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානයේ ඒ කයේ ඇසුරු වෙනවා. ඒ හින්දා ඒ රූපී ඉරියව් පැවැත්ම වෙනවා නේද කියලා බලනවා. තේරෙනවද? එතකොට බාහිර කයක් හිතා බලන්නේ නැහැ කය ගැන. සිහි වුණොත් විතරයි බලන්නේ. සිහි වුණොත් විතරයි බලන්නේ. හැම වෙලාවෙම හිතා බලන්නේ Taman කියන කයයි. Tamanගේ කයට නැඹුරු වෙලා උවමනාවෙම හිත බලා ඉන්නවා. එහෙම බලා ඉද්දී හිත අරමුණු කිරීම වශයෙන් බාහිර නිමිත්තකට අරගෙන ගියොත් දුව පුතා කියලා ඒකේ මෝහය දුර වෙන විදිහට මෙනෙහි කරලාමයි අතහරින්නේ. දැන් මේ දෙක අපි සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගන්නේ කොහොමද? ඔන්න සති නිමිත්ත හිත තියාගෙන සිහියෙන්ම ආස්වාස කරනවා, සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහිතව සති නිමිත්තේ ඉන්නවා. හිත අහකට ගියොත් ආයෙත් මතක් කරලා සති නිමිත්තට ගන්නවා. සති නිමිත්තට අරගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාසය අනුව හිත තබා ගන්නවා. මේ විදිහට ටිකක් වෙලා කරලා හිතා මතාම ආනාපාන සතිය ගැන තියෙන සිහිය අයින් කරලා මේ කයට නැඹුරු වෙලා අර වගේ රූපය ගැන ටිකක් හිතනවා. රූපය ගැන හිතනවා. මේ රූපය ඇටකూరు හිතවලා ලේනහරින් බැඳලා මස් ඔබ්බලා හැම සිවියෙන් උපදාපු රූපේ කනබුන ආහාර නිසානේ හැදෙන්නේ. විඥානයේ මේ කය ඇසුරු වෙන නිසානේ මේ ඉරියව් පැවැත්ම වෙන්නේ කියලා නැවත ටිකක් හිතනවා. මෙහෙම ටිකක් හිතලා හිතා මතාම හිතන එක නතර කරලා කය කෙරේ හිතන එක නතර කරලා අර සති නිමිත්තට හිත තියලා සිහියෙන්ම ආයෙත් ආනාපාන සතිය වඩනවා. සිහියෙන්ම ආනාපාන සතිය ටිකක් වෙලා වඩනවා. කය ගැන මෙහෙම හිතනවා. මෙහෙම හිතන එක නතර කරනවා. ආයෙත් ආනාපාන සතිය වඩනවා. මේ ධර්මතා දෙක මාරුවට කරනවා. ඒකෙදි Taman එක කරුණක් නුවණින් දැනගන්න ඕනේ. හිත දුවන වේගය වැඩි නම් එක තැනක නතර වෙලා තියෙන ගතිය අඩුයි නම් ආනාපාන සතිය කෙරෙහි සති භාවනාවට දෙන කාලය වැඩි කරන්න ඕනේ. මෙනෙහි කරන නුවණින් මෙනෙහි කරන එකට දෙන කාලය අඩු කරන්න ඕනේ. හිත දුවන වේගය වැඩි නම් අරමුණු වල තාම එක තැනක පිහිටා ඉන්න ගතිය අඩුයි නම් විනාඩි 10ක් ආනාපාන සතියට කාලෙ දුන්නා නම් විනාඩි 2ක් නැත්තම් 3ක් විතර තමයි මෙනෙහි කරන්නේ. තේරෙන්නේ? යම් වෙලාවකදී එහෙම නැත්තම් විනාඩි 5ක් විතර තමයි මෙනෙහි කරන්නේ. විනාඩි 10ක් විතර ආනාපාන සතිය කළා. යම් කිසි කෙනෙකුට සති නිමිත්තේ හොඳට හිත පිහිටලා තියෙනවා නම් ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහිතව සති නිමිත්තේ ඉන්න පුළුවන් නම් හිත දුවන ගතිය අඩුයි නම් එයා මේ කය කෙරෙහි මෙනෙහි කරන බවට කාලය වැඩි කළ යුතුයි. සති නිමිත්තේ කාලය අඩු කළ යුතුයි. නුවණින් මෙනෙහි කරනවා ටිකක් වැඩි වශයෙන් මෙනෙහි කළා ආයතනාපන සතිය වඩනවා. තේරුණා නේද? මේ දෙක පැය භාගයක් කළොත් විනාඩි 5 වීර්යයට මෙනෙහි කරනවා. අනේ අපි සතර කොච්චර ඉපදිච්ච අයද, කොච්චර අම්මා වෙනුවෙන්
අම්මා මල දුකට කොච්චර අඬන්නේද? පියා මල දුකට කොච්චර අඬන්නේද? කොච්චර සතර අපාය ඉපදිලා ඇද්ද? මේ බුද්ධෝත්පාද කාලේ ලැබුණු වෙලාවේ වීර්ය කළේ නැත්නම් අපිව බේරගන්න කවුරුවත් නැහැ කියලා තමන්ව උත්සාහවත් කරන්ද පුංචි අවවාදයක් දෙනවා. ඒක විනාඩියක් දෙකක් වෙන්න පුළුවන්. එහෙම උවමනාවෙන් හිතලා ආපහු සත්‍ය නිමිත්තට හිත තියලා තාම තමන්ට කුසීතකමක් ඇති වෙලා නැහැ. ඇති උනේ නැතත් මේ අවවාදය දෙන්න. කලින් කලට ලෝකයා විඳින දුක් දුම්නස් ගැන හිත යොමු කරලා බලන්න. මේ ලෝකේ හිතන තරම් ආස්වාදයක් තියෙනව නෙමෙයි. මේ මොහොතේදී මම නිකන් කියන්නේ මේ වගේ මෙනෙහි කරලා බලන්න. තමන්ගේ දරුවෝ මැරිලා ඒ දුකට අඬන අම්මලා කොච්චර ලෝකයේ ඇද්ද පපියා අත්ගහ. හෙට මගේ චරිත නේද මේ මට වෙන්න පුළුවන් දේ නේද මේ. තමන්ගේ දරුවෝ මැරිලා අඬන තාත්තලා කොච්චර ඇද්ද. තමන්ගේ සහෝදරයෝ මැරිලා අම්මලා මැරිලා අඬන දරුවෝ මැරිලා අඬන අම්මලා කොච්චර ඇද්ද කියලා මේවා ටිකක් මෙනෙහි කරනවා. අර වීඩියෝට මෙනෙහි කරන විනාඩි දෙක තුනට ওই වගේ විවිධාකාරයෙන් ගන්න. තේරෙන්නේ? ඒක ගන්නෙ පැය භාගයකට පැයකට විතර සැරයක් විනාඩියක් දෙකක් විතරයි. ඒ කියන්නේ වැඩ කරන තේ ටිකක් බොන්නේ ඒ වගේ. එතකොට දැන් තියෙන්නේ ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩමින් නුවණින් මෙනෙහි කරනවා මේ කය. මෙහෙම නුවණින් මෙනෙහි කරමින් ආනාපාන සතිය වඩනවා. එහෙම නුවණින් මෙනෙහි කරන වෙලාවේදී බහැර පුද්ගල භාවයට මතක් වුණොත් ඒ කයෙත් බලනවා මේ කයෙත් බලනවා. ආනාපාන සතිය වඩන වෙලාවේදී යම් අරමුණු සිහිවත් වුණොත් ඒ වෙලාවේදී ආනාපාන සතිය අතහැරලා දාලා ඒක බලන්නේ නැහැ. ඒව නොසලකා හැරලා ඒ කරන වෙලාවේ ආනාපාන සතියමයි කරන්නේ. කුමන සද්දයක් කුමන අරමුණක් આવත් ඒක නොසලකා හරිනවා ඒ වෙලාවට. ආනාපාන සතිය වඩන වෙලාවේදී කුමන අරමුණක් ඇති වුණත් ඒ අරමුණ නොසලකා හැරලා සද්දයක් ඇති වුණත් කෙනෙක්ව සිහි වුණ එකවත් බලන්නේ නොසලකා හැරලා සති නිමිත්තටම හිත තියාගෙන කරනවා ආනාපාන සතිය. මෙනෙහි කරන වෙලාවේදී මේ කයට යොමු වෙලා Taman සිහි ඇතුව ඉස්සෙල්ලා ඉදිරිපත් වෙලා ඉඳගෙන කය කෙරෙහි බලනවා නුවණින් මෙනෙහි කරනවා. එහෙම ඉද්දි බහැර කයේ යමක් සිහි වුණොත් ඒ ටිකත් බලනවා. තේරුණා නේද? දැනට ඔහොම බලන්න. ඔහොම බැලුවට ඕගොල්ලෝ මේ හිතනකොට ඕක වචන ටිකක් විතරයි. වචන ටිකක් විතරයි. තාම ලොකු අර්ථයක් නැහැ. හැබැයි මෙහෙම ටික දවසක් හිත වඩ මේ විදිහට හිතනකොට මේ වචනය ඇඟට තීරණ මට්ටමට හැපෙන හොඳට අර්ථය නුවණට වදින දවසක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නා දොඩොල් හදන හැටි. දොඩොල් හදන්නේ මම හරියට දන්නේ නැහැ. මම අහලා තියෙන විදිහට දැකලා ටිකක් දෙනවා. ඔය පොල් ගාලා කිරි අරගෙන හාල් පිටි අරගෙන සීනි දාලා මුට්ටියකට දාලා ලිපේ තියෙනවා. ලිපේ තිබ්බහා තියලා ලිපේ තියපලා ඉඳන් කූරු ගන්නවා. දැන් හැන්ද පැටලෙන්නේ නැහැ. ඒ කියන්නේ කිරි ගොඩ වැඩි. කිරි වැඩි. හැබැයි ඉතින් අර නිතරම කූරු ගන්න නැත්නම් අර හාල් පිටි ටික අඩියල්ලා. තේරෙන්නේ? කිසිම උකු බවක් ඝන බවක් මුකුත් නැහැ. ওই කූරු ගග ඉන්නෝනේ. ගින්දර දාන්න අරක තියෙන දිය ගතිය වාස්තු වෙන්න ටික උකු වෙනවා නේද? ටික උකු වෙලා හැන්ද ඉදීම යන ගතිය නතර වෙලා හොද්දට රළුවට දැනෙන දවසක් එනවා. වෙලාවක් යනවා. අන්තිම යටට ගිහිල්ලා අර දුදුල් කියන ටික යටට හිටලා තෙල් ටික උඩට වතු වෙනවා නේ. ඒ වගේ ඒ දුදුල් හදන එක ලිපේ තිබ්බා වගේ තමයි දැන්. හැන්ද පැටලෙන්නේ ඔහි ඉබේම යනවා. සත්‍ය මේ කය ගැන හිතුවට වචන ටිකක් විතරයි. කිසිම උකුවක් ඝනකමක් මුකුත් නැහැ. හිත වඩන ඔහි වචන ටිකක් හිතනවා වගේ තේරෙන්නේ නැහැ Tamanට. තේරුණා නේද? මේ
කන බොන ආහාරයෙන් හැදුණු ඇට කූරු හිතවල මස්ලේන ආහාරයෙන් හැදලා නිකන් වර සින්දුවක් කතාවක් කියනවා වගේ නිකන් වචන ටිකක් විතරයි. නමුත් එහෙම කියලා අතහරින්න නැතුව මේක අපි දන්න දෙන්නේ කියලා අතහරින්න නැතුව අරක නැවත නැවත කූරු ගන්නට මොන කූරු ගන්න එක නතර කරුවොත් අඩිය රොස් වෙනවා වගේ මේකද කූරු ගන්න එක නතර කරන්නේ හිතන එක නතර කරන්නේ හිත වඩ හිතනවා නැවත නැවත මෙහෙම හිතන්න මේකත් උකු වෙන දවසක් එනවා මේකත් ඝන වෙන දවසක් එනවා මේ කියන වචන ඒ විදිහටම බරට තේරිලා අර හැන්ද හැපිලා හිටනවා වගේ පහසෙන් එහාට මෙහාට කරන්න බෑ වගේ මේ වචනයක් ගානේ හොඳට අර්ථය පිටලා හිටින පුද්ගල භාවයේ වෙන් වෙලා හොඳට තේරෙන මට්ටම දක්වා හැපිලා හිටින තැන දක්වා ඝන වෙන තිත් වෙන උකු වෙන දවසක් තියෙනවා තේරුණා නේද ඒ නිසා දුදුල් කුරු ගහන එක හොඳට මතක තියාගෙන ඒ විදිහට මේක කරන්න ඕනේ. මේ විදිහට හොඳට නැවත කළා හොඳට ඝනකම වෙන දවසට හොඳට හයි වෙන දවසට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අත්ති කායත්ව පනත සතිපච්චුපට්ඨිතා හෝති. සත්‍යෙක් පුද්ගලෙක් නෝ කය පමණක් ඇත්තේ යන සිය හොඳින් ලැබෙනවා. මේ විදිහට ආනාපාන සතිය වඩ මේ විදිහට හිතනවා. මේ විදිහට හිත ආනාපාන සතිය වඩනවා. මේ ටික කොච්චර දක්වා ඕගොල්ලෝ කළ යුතුද දන්නවද? සත්‍යයේ පුද්ගලයෙක් නෝ කය පමණක් ඇත්තේ යන සිහිය ඕගොල්ලෝ ගාව හොඳට එළඹ සිටිනකම්. මෙහෙම බලනකොට සත්ව පුද්ගල භාවයේ නැකිලා Tamanට පෙනෙන Tamanගේ මනස උපදින තාක් කළ යුතුයි. මේ ශරීරයේ මේ රූපේ මම කියන හැඟීම නැකිලා සත්‍යයේ පුද්ගලයෙක් නොවු කය පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටින තැන දක්වා කළ යුතුයි. ඒකට කියනවා පෙනෙනවා කියලා. පෙනෙනවා කියන තැනකදී තැනේ ස්වභාවය තමයි අසීය නැහැ. අසීය කියන එක හැම වෙලාවෙම තියෙන නොපෙනෙන තැනදී. මම ඔකට මතක් කරන්නේ පාරේ යනකොට බල්ලෙක් ජරා කරපු අසුචි ටිකක් තියෙනවා. දැන් ඒකේ පිළිකුල් බව ඕගොල්ලන්ට පේනවනේ. පේනවා. මොකද ඕගොල්ලෝ විදර්ශනා කරලාද මේක පිළිකුල් නේද අසුචි නේද දුගදයි නේද කියලා බලපින්දද පේන්නේ. බැලුවත් නැතත් පේනවා. පේනකොට අසීය නැහැ කියලා කියන්නේ වෙන කෙනෙක් එක්ක කතා කර වැරදීමකින් හරි අර කරගෙන සාක්ෂි දාගෙන ඉන්න එකක් වෙනවද? කියනකොට තියනවා. අන්න ඒ වගේ වෙන කෙනෙක් එක්ක කතා කරනකොට වැරදීමකින්වත් පුද්ගල හැඟීමක් එන එක නැහැ. විදර්ශනා කළා නෙමෙයි. මේ සත්පුද්ගල භාවයට බලලා නෙමෙයි. ඔකට කියන ඇහැට පෙනෙනවා. දැන් පුද්ගලයේ සත්‍යයක් කියලා හිත මෙහෙවන්නේ නැතුව ඇහැට පේනවා කියන ගණිතය යනවා නේද අපිට මෙහි. ඒ වගේ සත්‍යයක් පුද්ගලයක් නොවු කය පමණ සත්පුද්ගල නොවු රූප ස්වභාවයේ ඇහැට පෙනෙන මට්ටමක් එනවා. එදාට විදර්ශනා කරනවා කියලා එකක් නැහැ. තේරුණා නේද? ආනාපාන සතිය වඩ මේ විදිහට හිතනවා මේ විදිහට හිත ආනාපාන සතිය වඩනවා. මේ දෙක මාරුට කරන්න ඕනේ. කොච්චර දුරට කරන්න ඕනේද? සත්පුද්ගල භාවයේ නැකිලා කන බොන ආහාරයෙන් හැදුණු කුණුප වූ ශරීරයක් කියන එක එළඹ සිටින තැන දක්වා කළ යුතුයි. ඒකයි මම කියව අර ඝන වෙනවා කියලා මේ විදිහටම එළඹ සිටින තැන දක්වා එනවා. ඔකට පෙන්නන අත්ති කායෝතිවා පනත සතිපච්චුපට්ඨිතා හෝති. සත්‍ය පුද්ගලේ නෝකම්. ඔයගලන්ට ඔන්න කමටහනේ නිස්සාව දැන් පුළුවන් මේක කරගෙන යනකොට මේ කයේ පුද්ගල භාවය කොච්චරක් දුරට අඩුයිද? අඩු වෙනවද? වෙනසක් තේරෙනවද කියලා බල කරන්න පුළුවන්. ඊට වඩා අද වෙනස්ද? අද වඩා හෙට වෙනස්ද? පුබ්බාපරත්තින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තෙරපත්තු රාත්‍රියේ විශේෂයක් දකිමින් කරන්න පුළුවන් කියලා. එතකොට මෙහෙම නැවත මෙනෙහි කරනකොට හොඳට Tamanට තේරෙනවා හැම රූපයක්ම කන බොන ආහාරයෙන් නිසා හැදුණු හම්මස් ලේන ආහාරයෙන් හැදුණු රූප. ඒ රූප ආරම්භය සත්පුද්ගල හැඟීම තියෙන Tamanගේ මනසේ කියන එක හොඳට දේරලා පෙනෙන දවසක් තියෙන අර තෙල් ටික උඩට ඇවිල්ලා දොඩොල් ටික යටට ගියා වගේ හොඳට මේ කෙලස් ටිකත් ස්කන්ධ ටිකත් වෙන් වෙලා පෙනෙන දවසක් තියෙනවා. හොඳට වෙන් වෙලා පෙනෙන දවසක් එනවා.
නාචකින්ච ලෝකේ උපාදීයති ලෝකේ කිසිම අනිසිතෝච විහෙරති තෘෂ්ණාව වශයෙන් දෘෂ්ටි වශයෙන් මම මගේ කියලා කිසිම රූපයක් ඇසුරු කරන්නේ නාචකින්ච ලෝකේ උපාදීයති රූප සංඛ්‍යාත ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. එයා එච්චර හොඳට රූපේ දන්නවා. ඒ වන්ති බික්කේ බික්කු කාය කායන් පස්සේ විහෙරති මහන්නේ මෙන්න මෙහෙම කයේ කය අනුව බලන්න. එතකොට දැන් මෙතනදී මේ ආනාපාන සතිය වඩ නුවණින් බල ආනාපාන සතිය වඩනවා. දැන් මොකද්ද කළ යුත්තේ කියලා අහන්න දෙයක් නැහැ. Tamange හිත මන කෙරුව හැකි. දැන් පුද්ගල භාවයේට තාම පෙනෙනවා කියනවා නම් පෙනෙන බව දකින්නේ තමමයි. පෙනෙන බව අඩු වෙනවා නම් අඩු වෙන බව දකින්නේ තමමයි. වෙනදට පෙවුණු පුද්ගල භාවයට වඩා දැන් වෙන විදිය හැඟීමකුත් හිතට දැනෙනවා කියන එකත් තේරෙනවා. Tamange හිත ගවේෂණය කර හිත දිහා බල මේ කමතහන වඩන්න. කමතහන වඩන්න තියෙන එකම දේ තමයි මොකද්ද? Tamangeම නිම්ම. Tamanට තේරෙනවා Taman මෙච්චරක් කළා මෙච්චරක් කරන්න තියෙනවා කියන එක තේරෙනවා. තේරෙන්නේ? ඒ නිසා සත්‍ය පුද්ගල ආත්ම භාවයේ නැකෙන තැන දක්වා කරන්න. සත්‍ය පුද්ගල ආත්ම භාවයේ නැකුණත් ඔකට මම කියන්නේ මේ අත තියනවා නම් මන්නයක් පොරවක් අරගෙන කෙනෙක් කෙටුවොත් චුට්ටක්වත් මේ මගේ අතට කෙටුවා කියන අදහසක් නෑ. ඒ කෙටීම නිසා යම් වේදනාවක් දැනෙනවා වේදනාව දැනේ. අත ගන්නවත් හිතෙන්නේ නැති වෙයි. ඒක මගේ නෙමෙයි. බයට තග්ගල අත ගන්නවා නම් අපි ඒ මගේ හින්දා. එහෙම තියනකොට පොරවෙන් කැත්තෙන් කොටනවා කියලා කිව්වොත් ප්‍රශ්නයක් නෑ කියන තැනකින් ඉන්න පුළුවන්. මෙතන තියෙන දෙයට මේ මේකට කවුරු හරි කොටනවා කිව්වොත් මේක තග්ගල මං ඇදලා ගන්නවද ලකේ? නෑ. ඒ ධර්මතම ඒ මට්ටමටම මනස වෙන දවසක් තියෙනවා. ඒකටයි වෙන්නේ අත්ති කායෝතිව පනස සතිපට්ඨිත හොති. සත්‍ය පුද්ගලනෝ කාය පපනක් ඇත්තේන 100 හොඳින් එළඹ සිටිනවා. එළඹ සිටිනවා කියනකොට අසීය නෑ එතන. තේරෙනවද? ඔන්න ඔය තැන දක්වායි ඕගලන්ට මේ කායානුපස්සනාව කරන්න ඕනේ කළ යුතුයි. එතකොට Taman දන්නවා Tamanගේ මනසේ වෙනස් පෙරපසු විශේෂණයක් වෙනවා නම් Taman දන්නවා. වෙනද තිබුණු පුද්ගල භාවයට වඩා පුද්ගල භාවය වෙනස් වෙච්ච බව. හැබැයි මෙතනදී මෙහෙම කාරණාවක් තියෙනවා. ඒ ආනාපාන සතිය වඩනකොට විතරක් නෙමෙයි මේ කය මෙනෙහි කරන ආනාපාන සතිය වඩමින් කය මෙනෙහි කරන කය මෙනෙහි කරමින් ආනාපාන සතිය වඩන ඊට පස්සේ ඉරියාපත කියන කොටසෙදි ඊට පස්සේ සති සම්පජන්‍ය කියන කොටසෙදි මේ කය කෙරෙහි පැවතුණු සිහිය ඒ විදිහටම ගෙනියනවා. ඒ කියන්නේ යද්දි එද්දි අතකෝරු හිතවල ලේනහර බදලා මස් ඔබ්බලා අමසිවියෙන් උපදාපු මේ ශරීරයේ කන බොන ආහාරයෙන් හැදෙන්නේ මේ හිත නිසා ඉරියව් පැවැත්ම වෙනව නේද කියන වගේ නුවණකින් තමයි යන්නේ. යනකොට එනකොට මම යන වෙනව නෙමෙයි. වැඩ කටයුතු කරනකොටත් එහෙම. කය කෙරෙහි පවතින සිහිය අඛණ්ඩව ගෙනියනවා පුළුවන් හැම වෙලාවකදී අමතකලා ගියොත් ආයෙත් ගන්න. ඉස්තර පෙන්නනවා මේ ශාසනයේ වීරිය ගැන ඉඳගෙන ඉන්නකොට යම් අකුසල විතර්කයක් රාග දේශ මොහ කැටිවිච්ච විතර්කයක් ආවොත් ඒ අරමුණේ කෙලෙස් හිඳින්නේ නැතුව කෙලෙස් නැති කරන්නේ නැතුව නැගිටින්නේ නැහැ කියලා හිතුණා කියනවා. හිතගෙන ඉන්නකොට යම් අරමුණක් කෙලෙස් සහගතව ආවොත් ඒ අරමුණේ කෙලෙස් හිඳින්නේ නැතුව ඉඳ ගන්නවා හෝ ඇවිදිනවා හෝ කියන එකක් කරන්නේ නැහැ කියන එක එක්ුණා කියනවා. ඒ වගේ අපිට පුළුවන් නම් හිතගෙන ඉන්න අරමුණේ පුද්ගල භාවයට හම්බ වුණොත් පුද්ගල භාවයේ දුර වෙන විදිහට ලෙහෙලා මිසක ඉඳගන්නේ නැහැ කියලා හික්මෙන්න පුළුවන් නම් ඉඳගෙන ඉන්න අරමුණේ පුද්ගල භාවයට කියලා කියන්නේ ඔන්න යාළුවෙක් කියලා මතක් වෙනවා. ඒ අරමුණේ මෝඩකම දුරු නොකර හිතගන්නේ නැහැ. එයා මෙනෙහි කරනවා. එතනද ඇට කූරු හිත බලලා ලේනහරෙන් බැඳලා මස් ඔබ්බලා හැම තිවියෙන් උපදාපු ඒ රූපේ කනබුන ආහාරය නිසානේ හැදිලා තියෙන්නේ.
ඒ කය අසුරු කරගෙන පවතින විඥාන නිසා ඉරියව් පැවැත්වෙනවා කියලා මේ විදිහට මෙනෙහි කළාමයි නැගිටින්නේ. ඒ විදිහට මෙන්න මේ විදිහට ඉරියව් පැවැත්මේදී කය කෙරෙහි හිත තබාගෙන තමායයි ගත්ත කය කෙරෙහි හිත තබාගෙන කරනවා. එක තැනක ඉඳගෙන ඉන්නකොට ආනාපාන සතිය වඩමින් අර විදිහට කරනවා. යනකොට යන බව නුවණින් දැනගෙන කරන ඊට පස්සේ ඉරියාපතත් ඕකටම සම්බන්ධයි. ඕගොල්ලන්ට එකම කමතහන මේ තියෙන්නේ. ඉරියාපත කියන්නේ යනකොට යන බව නුවණින් දැනගෙන කරන යනවා. යනකොට නුවණින් දැනගෙන කරනවා කොහොමද? යනවයි කියන එක දන්නවා. නුවණින් දන්නවා කොහොමද? ඇට කූරු හිතවල ලේනහරින් බැඳලා මාස් ඔබ්බලා හැම සිවියෙන් උපදාපු කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපය මේ කය අසුරු කරගෙන පවතින විඥාන නිසා මේ ඉරියව් පැවැත්ම වෙනවනේ කියන කමින් යනවා. දැන් යන්නේ මමයි කියන කාරණාව වෙන්නේ නැහැ. වෙනදට මම යනවා කියන කාරණාවක් වුණා නම් දැන් මම යනවා කියන එක වෙනුවට යනවයි කියන එක දන්නවා. යනවයි කියන කාරණාව වෙන රූපය ගැන හොඳට දන්නවා. අන්න ඒ වගේ ඉඳගෙන ඉන්නකොටත් එහෙම හිටගෙන ඉන්නකොටත් එහෙම මෙන්න මේ විදිහට අමතක වෙලා යනවා ආයෙත් මතක් කරලා ගන්නවා අමතක වෙලා යනවා ආයෙත් මතක් කරලා ගන්නවා ඔය වගේ උපායශීලීව මෙනෙහි කරනවා මෙන්න මෙහෙම වැඩිපුර මෙනෙහි කරපු තරමට මොකද මේක තියෙන කොන්ත්‍රාත් පදනම මත දවස් කුලියට නෙමෙයි කියන්නේ දවස් කුලියන වැඩ කළත් නොකළත් හවසට පඩිය හම්බ වෙනවා මේකේ තියෙන කරපු ප්‍රමාණයට එහෙනම් ප්‍රතිඵලයේ තියෙන්නේ තමන් කරපු ප්‍රමාණයට රෑ දවල් වෙන්න පුළුවන් උත්සාහයෙන් කරපු ප්‍රමාණයට වේගය වැඩි. ඒ නිසා මෙන්න මේ විදිහට මෙනෙහි කළ යුතුයි. කරනකොට සත්‍යයක් පුද්ගලයෙක් නොවේ කය පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටිනවා. ඒ සත්‍ය පුද්ගල භාවයේ නැකිලා රූපේ යථා ස්වභාවය පෙනෙනවා. මේ මොකද වෙලා තියෙන්නේ? අන්න ඒ තමයි නීවරණ ධර්ම දුරුයි දැන්. නීවරණ චිත්තේ දුරු වෙලා දැන් තමයි විපල්ලාසන දැන් පිරිසිදු ස්කන්ධ ටික පේන්නේ ඊට පස්සේ පෙන්නනවා මෙන්න මේ මට්ටමට එනකොට නීවරණ ධර්මයන් තමන් කෙරෙහිලා නොදකින්න විපල්ලාස තමන් කෙරෙහිලා නොදකින්න මේ කබලින්ක ආහාරයේ තමායයි නොදකින්නවා දකින්න ඔහුට සත් සහස්‍ර ගුණයකින් ප්‍රමෝදය උපදිනවා කියනවා හරියට බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා දැඩි රෝගී වෙච්ච දැඩි ගිලන් වෙච්ච කෙනෙක් පහු කාලෙදී වෛද්‍ය විතින් ඔය බෙහෙත් දීලා සුවපත් වෙලා නැගිට්ටාම දැඩි රෝගී වෙලා මරණාසන්න සත්‍යයටපත් වෙලා හිටපු ඔහු පහු කාලේ සුවපත් වෙච්ච තමා දකින්නකොට යම්තේ ප්‍රමෝදයක් ඇති වෙනවා සතුටක් ඇති වෙනවා ඒ වගේ ආපහු පෙන්නනවා අනුන්ගෙන් ණයක් අරගෙන මහා ණයබරෙන් මිරිකිලා ඉඳලා ඒ ණය අරගෙන කර්මාන්තයක යොදවලා කර්මාන්තයේ ඒ ව්‍යාපාරයේ දියුණු වෙලා පහු කාලෙදී ඒ ණයත් ඔක්කොම බේරලා තමන්ට කෑම බීමට පිළිහෙදනුත් කරලා තව ලොකු ධනයකුත් තමන් කෙරේ ඉතිරි වෙලා දකින්නවා ඔහු තියෙන ඔහුට යම්සේ ප්‍රමෝදයක් ඇති වෙනවද ඒ වගේ තව පෙන්නනවා තමන්ට සිතුවක් කරන්න බැරි සිතූ දිහාවක යන්න බැරි තමන්ට සිතුමනාප ජීවත් වෙන්න බැරි අනුන්ගේ දාසයෙක් වෙලා හිටපු කෙනෙක් පහු කාලෙදී ඒ දාස භාවයෙන් මිදිලා තමන්ට හිතූ දෙයක් කන්න පුළුවන් හිතූ තැනක යන්න පුළුවන් හිතූ දෙයක් කරන්න පුළුවන් නිදහස් වූ තමාව දකිද්දී යම්සේ ප්‍රමෝදයක් ඇති වෙනවා නම් ඒ වගේ ආයත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෑම බීමුවත් නැති වැලි කාන්තාර මාර්ගයක යම් කිසි කෙනෙක් ගමන් කරන්න වුණොත් ඊට පස්සේ ඒ කාන්තාර මාර්ගයේ ගෙවලා කෑම බීම වතුර තියෙන සැපපහසු ස්ථානයකට ආවහම යන්තම් මම බේරුණා අර කාන්තාරෙන් කියලා දකින්නකොට එයාට යම්තේ සතුටක් උපදින ඒ වගේ නීවරණ ධර්ම තමා කෙරෙහිලා නොදකින්න ප්‍රපංච ධර්ම තමා කෙරෙහිලා නොදකින්න මේ කබලින්කාහාරය තමා කෙරෙහිලා නොදකින්න ඔහුට ප්‍රමෝදයේ උපදිනවා කියන එක පෙන්නනවා. මේ ප්‍රමෝදයේ උපදීවා කියලා ප්‍රාර්ථනාවක් එපා කියනවා. අර දාසභාවයේ විදිච්ච කෙනාට සතුට ඇති වෙන්න අමුතු කාරණාවක් ඕනේ නැහැ. ණයෙන් නිදහස් වෙච්ච කෙනාට සතුට ඇති වෙන්න වෙනම හිතන්න ඕනේද? ඕනේ ඒ සිද්ධිය ඇති. ඒ වගේ ඒ ප්‍රමෝදය ඇති වෙනවා කියනවා.
ප්‍රමෝදයේ නිසාම හිතේ ප්‍රීතියක් ඇති වෙනවා කියලා කියනවා. ප්‍රීතිය නිසාම හිත කය දෙක සංසිඳන තැනකට එනවා. මේවා එකක්වත් ඔයගොල්ලෝ ගන්න ඕනේ ලැබෙන දේවල්. හිත කය දෙක සංසිඳන දවසක් එනවා. එතකොට පස්සද්ධිය. එතකොට ඒ සංසිඳීමේ සැහැල්ලු බව ගැන මතක් කරනවා. එක්තර රහතන් වහන්සේ නමක් දේශනා කරනවා මගේ ජීවිතය හරියට හුළඟට ලෙලදෙන කුඩියක් වගේ කියනවා. ඒ කියන්නේ එච්චරට සැහැල්ලුයි. එච්චරට සරලයි. ඒ වගේ මේ පස්සද්ධිය පෙන්නනවා මේ කය හරියට පුළුන් රොඩක් වගේ කියනවා. ඔන්න ඔය කියන පස්සද්ධිය යනකොට. එතකොට ඒ ප්‍රීතිය නිසාම මේ හිත කය දෙක සංසිඳෙනවා පස්සද්ධිය කියන තැනට එනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. ඒ කය සංසිඳනකොට සංසිඳුණු කය නිසාම හිත සැපසහගත වෙනවා. හිත සැපසහගත වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ උපමාවක් කරනවා ඒ කාලෙදී සබන් හදන කෙනෙක් හෝ කෙනෙක්ගේ අතවැසියෙක් දිය ඉස සබන් ලිනවා නම් සබන් කුඩු අනනකොට ඒ වතුරෙන් සබන් නොතෙමුණු තැනකුත් නැහැ. නමුත් දිය වෙලා යන්නේත් නැහැ. ඒ වගේ මේ කය ප්‍රීතියෙන් සැපෙන් නොපහළ තැනක් නැහැ කියනවා. සබන් කතාව තේරෙන්නේ නැත්නම් අම්මලා තේරෙන භාෂාවෙන් මම කියන්නකො රොටි හදන හැටි. ඒ කියන්නේ දැන් පිටි තියෙන්නේ. පිටි ටිකක් අරගෙන දිය ඉස පිටි අනනකොට හොඳට රොටි වඩන්න පුළුවන් මට්ටමට පිටි ටිකේ තෙත සහිත පිටි ගුලිය ගුලි කරගන්න පුළුවන්. මේ පිටි ගුලිය දියේ නොතෙමුණු තැනක් නැහැ. හැබැයි වැగిරලා යන්නෙත් නැහැ. ගලාගෙන යන්නෙත් නැහැ. නමුත් අර පිටි ටිකේ නොතෙමුණු තැනකුත් නැහැ. ඒ වගේ දියාරු වෙලා යන්නෙත් නැහැ. මේ කයෙම ප්‍රීතියෙන් සැපයෙන් නොතෙමුණු තැනක් නැහැ කියනවා. මේ කයම සැප පිණ්ඩයක් වෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ. එතකොට සුඛිනෝ චිත්තං සමාධියති. කය සැප සහගත කල්ලි හිත සමාධි වෙනවා. ඒ මොකද උනේ? ඒ කියන්නේ හිත සමාධිගත නොවි හිත නොයෙක් අරමුණු වල ගියේ ඇයි? තමන් තුල සැප නැහැ කියන එකට තියෙන සාක්ෂිය තමයි හිත රස්තිය දී යන එක. හිත රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ අරමුණු වල දුවනවා කියන්නේ මේ සැප හොයාගෙන යන්නේ. අපේ gedara සීනි තියනවා නම් ගෝණි ගණන් සීනි ගෙන්න කඩ යනවද මේ කයම සැප පින්ඩයක් නම් මේ කයම සැප පුරවන ධර්මතාවයක් වුණොත් සැප හොයාගෙන බාහිර අරමුණු වල රස්තිය දුවනවද? යන්නේ. මෙච්චර කාලයක් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු වල මේ හිත ඇවිද්දේ මොකටද? මේ වේදනාපච්චය තණ්හා. වේදනාව කෙරෙහි තියෙන තණ්හාවයි. සැප හොයාගෙන. දැන් මේ කයම සැප සහගත වුණොත් හිත සැප සහගත අරමුණේම බැඳී පවතිනවා කියන එක ධර්මතාවයක්. මේ කය අතහැරලා යන්නේ හිත ඉබේම. බෑ. ඔන්න හිත සමාධි වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සමාහිතේ චිත්තේ යථා භූතං පජානාති. හිත සමාධි වුණාම ඇත්ත ඇති හැටි දකිනවා. ඔන්න දැන් අපි මෙච්චර කාලයක් කතා කරපු දර්ශනයක් තිබුණා නම් දර්ශන තියනවා නම් පෙනෙන දේ පෙනෙන්න පෙර තිබුණත් නෙමෙයි පෙනුනේන් පස්සේ තියෙනවත් නෙමෙයි මේ හේතු ටික නිසාම හටගෙන හේතු ටික නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා කියලා පිනින දවසක් එනවා. අන්නේ සමාධියට පෙනෙනවා. සද්දය කියන එක අහන්න පෙර තිබුණත් නෙමෙයි ඇහුවයන් පස්සේ තියෙනවත් නෙමෙයි
මේ හේතු ටික නිසා ඇහෙන දේ වෙන්නේ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන දවසක් තියෙනවා. ඒ සමාධියට පෙනෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, හිතට සිතෙන හැම අරමුණක්ම ඒ අරමුණ උපදින්න පෙර තිබුණත් නෙමෙයි, ඉපදුනන් පස්සේ තියෙනවත් නෙමෙයි. ඉපදුනා කියලා කියන්නේ වර්තමානයේ මේ ප්‍රත්‍ය ටිකක් එකතු කරගෙන හටගත්තේ. ඒ ප්‍රත්‍ය ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන එක පේනවා. සමස්තයක් වශයෙන් ඔය ඔක්කොම කෙටි කළා හකුලලා අරගෙන යම් කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. සමුදේ ස්වභාව කොට ඇති යමක්ද ඒ සියල්ල නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන කාරණාව තේරෙනවා. සමුදේ ස්වභාව කොට ඇති ධර්ම මොනවද කියලා දැනගන්න ඕන නම් සංයුත්ත නිකායේ සමුදේ ස්වභාව ධම්ම කියලා කොටසක් තියෙනවා බලන්න. මහණෙනි ඇහැ සමුදේ ස්වභාව කොට ඇති ධර්මයක්, රූපේ සමුදේ කොට ස්වභාව ඇති ධර්මයක්, චක්කු විඥානයේ සමුදේ ස්වභාව කොට ඇති ධර්මයක්, චක්කු සම්පස්සේ සමුදේ ස්වභාව කොට ඇති ධර්මයක්, චක්කු සම්පස්සේ නිසා චක්කු සම්පස්සේ සමුදේ ස්වභාව කොට ඇති ධර්මය, චක්කු සම්පස්සේ නිසා සුව හෝ දුක් හෝ නොදුක් නොසුව වේදිතයක් වෙන නේද සමුදේ ස්වභාව කොට ඇති ධර්මයක් කියලා පෙන්නනවා. ඒ වගේම කන, දිව, නාසය, ශරීරය, මනස කියන මේවා. එතකොට සම්බන්තං ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන එක පෙනෙන දවසක් තියෙනවා. ඔන්න ඔය සමාධියට පේනවා. පෙනුණු දවසට මෙන්න මේ පෙනෙනවා කියලා කියන්නේ මොකද්ද? අන්න එදාටයි අනිත්‍ය දකින්නේ. ඇහි අනිත්‍ය දකිනවා. ඇහැ කලින් තිබුණත් නෙමෙයි, පසුව තියෙනවත් නෙමෙයි, හේතු ටික නිසා හටගෙන නැති වෙන ධර්මයක් කියන එක පේනවා. රූපයත් එහෙමයි. මේ ඔක්කොම ධර්මතා ටික පෙනෙනවා. අපි අර කතා කරපු දර්ශනයේ පෙනෙන මට්ටමක් එනවා. පෙනෙන දවසක් එනවා. ඒ නිසාම ඇත්ත ඇති දකින්න නිසාම එයා ඇහි නොයැලෙනවා, රූපේ නොයැලෙනවා, චක්කු විඥානයේ නොයැලෙනවා, චක්කු සම්පස්සේ ඇහි කලකිරෙනවා, රූපේ කලකිරෙනවා, චක්කු විඥානයේ චක්කු සම්පස්සේ උපදින වේදනාවේ කලකිරෙනවා. කලකිරෙන්නේ නොයැලෙනවා, නොයැලෙන්නේ මිදෙනවා. මොනෙන්ද මිදෙන්නේ? ඇහෙන් මිදෙනවා, රූපෙන් මිදෙනවා, චක්කු විඥානයෙන් මිදෙනවා, චක්කු සම්පස්යෙන් මිදෙනවා, චක්කු සම්පස්යෙන් උපන්න සුවෝ නුදුක් නොසු වේදිතෙන් මිදෙනවා. සමුදේ ස්වභාව කොට ඇති හැම දෙයින්ම මිදෙනවා. ඉපදීම ස්වභාව කොට ඇති හැම දෙයින්ම මිදෙනවා. ජරාව ස්වභාව කොට ඇති හැම දෙයින්ම මිදෙනවා. ව්‍යාධිය, ශෝකය, මරණය, පරිදේව ස්වභාව කොට ඇති ධර්මයන්ගෙන් මිදෙනවා. ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමන, උපායාසයන්ගෙන් මිදෙනවා. සියලු පංච උපාදාන ස්කන්ධ දුකෙන්ම මිදෙනවා. මිදුණා කියන නෝන පහළ වෙනවා. ඒ කියන්නේ මේවා එකක්වත් බලන්න හැතැම්ම 100ක් දිග මාර්ගයක නම් හැතැම්ම 10ක් දුරට පයින් ගියොත් ඉතුරු හැතැම්ම 90 බස් එකකින් එකයි යනවා වගේ සිද්ධියක් නේ තියෙන්නේ. නිවන් මඟ කායානුපස්සනාවේ ඉඳලා ආශ්‍රයෙන් හිත මිදෙන තැන දක්වා නම් අපිට කරන්න තිබුණේ උවමනාවෙන් කරන්න කිව්වේ අත්ති කායුතු අපනත සතිපත්චුපට්ඨිතා හොත් සත්‍ය පුද්ගලේ නෝ කය පමණක් ඇත්තේ යන 100 එළඹ සිටින තැන දක්වා විතරයි කල යුත්තේ අපි. නීවරණ ධර්ම දුරු කරන තැන දක්වා විතරයි කල යුත්තේ. ඒ ටිකට අප්‍රමාදීව උවමනාවෙන් කැපවීම යම් කෙනෙක් කළොත් ඉතුරු ටික නොමිලෙක යන අපහසුකින් තොරව ඉබේම ඒ ධර්මතාවය වැඩෙනවා. එතනදී දැන් හොඳට බලන්න අද ඇහෙන් අපි අරමුණක් දකිනකොට අපිට තියෙන්නේ දකින්න පෙර තිබුණා දැක්කයන් පස්සේ තියනවා කියලායි. තියනවා කියන එකයි හැම අරමුණක්ම පේන්නේ. අහන්න ඉස්සෙල්ලා ඒ සද්දේ තිබුණා ඇහුවෙන් පස්සේ තියනවා. අහන්න ඉස්සෙල්ලා ගඳ සුවඳ තිබුණා ඇහුවෙන් පස්සේ තියෙනවා. දැනුණෙන් පස්සේ තියෙනවා. ඒ බඳු රසක් විඳින්න ඉස්සෙල්ලා තිබුණා විඳයන් පස්සේ තියෙනවා. කයට ගැටුණු දේ විඳින්න ඉස්සෙල්ලා ගැටෙන්න ඉස්සෙල්ලා තිබුණා ගැටෙනන් පස්සේ තියෙනවා.
හිතෙන් හිතන දේ හිතන්න ඉස්සෙල්ලා තිබුණ හිතුවෙන් පස්සේ තියෙනවා කියන මට්ටමයි අද අපේ මට්ටම. නමුත් මේ සමාධියේදී ඇත්ත ඇති හැටි දකිනවා කියන්නේ ධර්මතාව දෙක වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? දකින්න ඉස්සෙල්ලා තිබ්බා නෙමෙයි, දැක්කයන් පස්සේ තියනවා නෙමෙයි. අනිත් පැත්තට මාරු වෙනවා. දැන් අපිට හම්බ වෙන්නේ දකින්න ඉස්සෙල්ලා තිබ්බා, දැක්කයන් පස්සේ තියනවා. එතකොට තිබුණු තියෙන දෙයක් හම්බ වෙනවා කියනකොට ඇති බවක් නේ අපිට හම්බ වෙන්නේ. අර සමාධිගත මනසෙන් හම්බ වෙන්නේ දකින්න ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි, දැක්කයන් පස්සේ තියනවා නෙමෙයි කියලා නැති පැත්තක් නේද පෙන්නලා තියෙන්නේ. තේරෙනවද කියන එක? දැන් අපිට හිතෙනවා නම් මොනවා හරි සද්දයක් ඇහෙනකොට තිබුණු සද්දේ යහුනේ අපි අහපු සද්දේ තියෙනවා කියලා අපිට සද්දයක ඇති බවක් නේ හම්බ වෙන්නේද? නමුත් තේරුනොත් හේතු ගැටෙන්න ඉස්සෙල්ලා සද්දේ තිබ්බා නෙමෙයි, හේතු ටික නැති වෙනකොට තියනවා නෙමෙයි කියන එක දැකලා තිබුණා නෙමෙයි, තියනවා නෙමෙයි කියන එක දෙපැත්තට මාරු වුණා. එතකොට තියෙන දේ හම්බ වෙලා හම්බ වෙච්ච දේ තියෙනකොට ඒ තියෙන මනසට තමයි ගෙවල් දොරවල් අම්මා තාත්තා දුව පුතා කාර් බස් යාන වාහන තියෙන ලෝකයක් හම්බ වුනේ. තියෙන දේ හම්බ වෙච්ච දේ තියෙන මනසේ ලක්ෂණය තමයි අපි ලෝකේ. මේ හැම දෙයක්ම තියෙන්නේ. ඒ මනසේ තමයි, ඒ ලෝකේ තමයි ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුක්ඛ තියෙන්නේ. ඒක අනිත් පැත්තට මාරු වුණාම හම්බ වෙන්න කලින් තිබුණා නෙමෙයි, හම්බ වුණාන් පස්සේ තියෙනවා නෙමෙයි කියලා නැහැ ඒකේ ශුන්‍යතාවයක්ම ආරමුණු වෙයි. මේ ලෝකයාගේ මට්ටමින් මිදෙනවා. ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මිල මුදල් වලින් මිදෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම අතීත අරමුණ නිරුද්ධ වෙලා නම් අනාගතයේ ඉපදිලා නැත්තම් වර්තමානයේ අවස්ථාවට හේතු ටික නිසා උපදිනවා කියන තැනකින් විතර ජීවත් වුණොත් මේ මොහොත වෙනකොට තියනවා කියලා සිහි කරන්න පුළුවන් එකම ධර්මයක්වත් එයාට හම්බ වෙන්නේ නැත්තම් සම්පූර්ණ ශුන්‍යතාවයක මනස තියෙයි. එතෙන්ට කියනවා ශුන්්‍යත චේතෝ විමුක්තිය කියලා. අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා. අපනිහිත චේතෝ විමුක්තිය කියන ප්‍රාර්ථනා නැහැ. නිමිති නැහැ. එතකොට අශුන්‍යතාවයල් නැහැ. හැම වෙලාවෙම ප්‍රාර්ථනා හම්බ වුණේ, නිමිති තිබුණේ, අශුන්‍යතාවවල් තිබුණේ අවිද්‍යාව සහගත අවිද්‍යාපච්චය සංඛාරා කියන ධර්මතාව තුලයි. අවිද්‍යාවෙන් රැස් වෙච්ච සංස්කාරය අපිට තියෙන්නේ. යමක් හේතු නිසා හටගත්තා නම් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා නම් හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන බව නොදන්නාකම නිසා ඇති බවට හම්බ වෙච්ච ධර්මතාවවල් වලිනුයි මේ ලෝකය හැදිලා තියෙන්නේ. මේ ලෝකේ තියෙන්නේ. එතකොට අවිද්‍යාව දුරු වෙනකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච එකම ලෝකයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ලෝක මොනවද? අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච කර්ම තියෙනවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර කර්ම. ඒ කර්ම වලින් හටගත්ත විපාක ගන්න. එතකොට විපාකේ කර්මයේ අවිද්‍යාව නම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙච්චයි මේ ඔක්කොම. අවිද්‍යාව නිරුද්ධ වෙනකොට, ඒ සංස්කාර නිරුද්ධ වෙනකොට ඒ ප්‍රත්‍යයෙන් උපදින මේ විපාක ඔක්කොම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ කීනා ಜಾති, ಜಾතිය සේවිය ඉපදීම ඉවරයි.
උසිතම් භ්‍රමචර්යය යමක් සඳහා අපි අපේ වචනෙන් කියවනේ යමක් සඳහා භාවනා කරනවා නම් භාවනා කළා ඉවරයි. කියලා උන්න භාවනාව නතර කරලා ඉන්න පුළුවන් තරක් වෙනවා මේ සාසන. දැන් අද අපිට මරණකම භාවනා කරන්න වෙලානේ. භාවනා කරනවා ඉවරෙකුත් නෑ හරියට මේ හේවණල්ලවල්ලන්න දුවනවා වගේ අපි. දුවනවා ඉවරෙකුත් නෑ. දැන් මේකේ පෙන්නනවා උසිතම් භ්‍රමචර්යයයි. භ්‍රමචර්යාව වැස නිම වුණා. භ්‍රමචර්යාව වාසය කළා ඉවරයි. යමක් සඳහා සිල් රැකගෙන යමක් සඳහා සමාධි වැඩුවන යමක් සඳහා විදර්ශනා කළා නම් මම ඒ ටික යම් තැනකට එද්ද කළා නම් මම ඒ තැනට ඇවිල්ලා දැන් මට ආපහු සිල් රකින්න ඕනේ සමාධි වඩන්න ඕනේ විදර්ශනා කරන්න ඕනේ විවේකයෙන් ඉන්න පුළුවන් උසිතම් දක්වන කතං කරණීයං කලයුත්තක් තිබුණා නම් ඒක කළා නාපරම් විත්තත්තාය මට ආයේ මත් කරන්න දෙයක් නෑ කියන නුවණ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ විමුක්ති ඥාන දර්ශනයේ හේතු සහිතයි කියන්නේ. විමුක්ති ඥාන දර්ශනයේ හේතු සහිතයි. මොකද හේතුව? මේ වගේ නුවණ ඉපදීම නැති වුණා. භ්‍රමචර්ය වාසය ඉවරයි. කලයුත්ත කළා මත්තේ කලයුත්තක් නැහැ කියලා නුවණක් ආවනම් මේ නුවණ හේතු සහිතයි. මොකක්ද නුවණ? හේතුව මිදීම. මිදුණු හිඳයි මිදුණා කියන නෝනාවේ. ජාති ජරා මරණ ස්වභාව කොට ධර්මයන්ගේ මිදුණු නිසායි මිදුණා කියන නෝනේ ආවේ. මහණනි මිදීම හේතු සහිතයි. මිදීමට හේතුව මොකද්ද? මිදීමට හේතුව නැදීම. නොඇලීම හේතු සහිතයි. නොඇලීමට හේතුව මොකද්ද? කලකිරීම. කලකිරීම හේතු සහිතයි. මොකද්ද කලකිරීමට හේතුව? ඇත්ත ඇති හැටි දැකීම. ඇත්ත ඇති හැටි දැකීම හේතු සහිතයි. මොකද්ද හේතුව? සමාධිය. සමාධිය හේතු සහිතයි. මොකද්ද හේතුව? සැපය. සැපය හේතු සහිතයි. මොකද්ද හේතුව? පස්සද්ධිය. පස්සද්ධිය හේතු සහිතයි. මොකද්ද හේතුව? ප්‍රීතිය. ප්‍රීතිය හේතු සහිතයි. මොකද්ද හේතුව? ප්‍රමෝදය. ප්‍රමෝදය හේතු සහිතයි. මොකද්ද හේතුව? යෝනිසෝ මනසිකාරය. ඔගලන්ට තිබුණේ ආනාපාන සතිය කෙරෙහි යතබාගෙන කය කෙරෙහි යෝනිසෝ මනසිකාරය පවත්තන්න එච්චරයි. මම ඒකයි මතක් කළේ 60ම 100ක් දිග මාර්ගයක නම් ඕගලන්ට තියෙන්නේ 60ම 10ක් යන්න විතරයි පයි. ගියාම ඉතුරු 60ම 90ම වෙහෙසකින් තොරව අරයි යනවා. ඉතින් මේ 10 විතරක් යන්න තියෙන මේ කාලේ නොගියොත් හොඳට මතක තියාගන්න කම්මැලිකමට අද 60ම 10 දුර යන්න තියෙන කම්මැලිකමෙන් නොගියෙන් හිටියොත් ඔයගලන්ට 60ම 100ම පයින් යන්න යන කාලයක් එනවා. ඒ හින්දා මේ 60ම 100ද පයින් ඒ කියන්නේ ඒ ගිහිල්ලවත් අර්ථය ලැබෙන්නේ නැහැ. හැමදාම යන්න හැබැයි පයින් නමුත් අවසන් නැහැ. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මණ්ඩපේය මිදම්බික්ඛවේ භ්‍රමචර්යම්. මහණෙනි මේ භ්‍රමචර්යය මිහිරි පැනක් වගේ කියනවා. අද අපිට කටු කාර්කස කසායක් වගේ ඉන්නේ නේද? ඒකට හේතුව ඒ නිවැරදි තැනින් නිවැරදි විදිහට අපි අල්ලගත්තේ නැති නිසා, අල්ලගන්නේ නැති නිසා. හරි තැනින් අල්ලගන්න ඒ වගේම නිවැරදි උත්සාහයක් තියෙන්න ඕනේ. මහන්නේ කුසීත පුද්ගලයාට ධර්මතා දෙකක් තියෙනවා කියනවා. මොකද්ද? dittu දැමීම දුක් දුම්නස් සහිත වාසය කරනවා මරණයෙන් පස්සේ දුගතියටපත් වෙනවා. මහන්නේ ආරද්ධ පුද්ගලයාට ධර්මතා දෙකයි. dittu දැමීම සුවසොම්නත් බහුලව වාසය කරනවා මරණයෙන් මත්තේ සුගතියකටපත් වෙනවා. එතකොට අපි අද දුක් දුම්නස් විඳිනවා නම්
කුසීත වූ අපේ චරිතය නිසායි අපි දුක් විඳින්නේ. යම් ජරා මරණ දුකක් විඳිනවා නම් අවිද්‍යා ආශ්‍රවාදී අපේ කෙලෙස් නිසායි අපි දුක් විඳින්නේ. අපිට දුව ලෙඩ වෙච්ච එක, මිනිපිරි ලෙඩ වෙච්ච එක, මිනිපිරි ග්‍යාසනීප, මුණුපුරා ග්‍යාසනීප ලෝකේ නැති කෙරවල දැන් මේ බලන්න තමන්ම හිතලා අපේ දුක් විඳීමේ සීමාවක් තියනවද කියලා. දැන් දරුවෝ හින්දා දුක් විඳ දරුවන්ට දරුවෝ මුණුපුරා ඇති වුණාම ඒවෙම දුක් විඳින්න වෙලා. බැරි වෙලා ඒ දරුවන්ට දරුමල්ලෝ හිටියොත් ඒවෙම දුක් විඳින්න වෙයි. මේකේ කෙලවරක් නෑ. අපේ මනස ගැන නිකන් හිතන්න කලකිරෙන්නේ ස්වභාවය. දැන් මුණුපුරාගේ ලෙඩවීමටත් අපිට දුක. මිනිපිරියගේ ලෙඩවීමටත් අපිට දුක. බැරි වෙලා ඒ මුණුපුරා මිනිපිරියගේ දරුවෝ හිටියොත් ඒකටත් අපිට දුක. බලන්නකො මේ ගමනේ අපි දුක් විඳින හොඳට හිතන්නකො අපිට නොතිබුණු දුක් උපදවාගෙන අපි දුක් විඳින්නේ මේ දුක් අපි දුකට හේතුව අපි ගාවම තියෙන්න වෙනවා කියන එකට අපිට හේතුවක් දකින්න වෙයි. මොකද නැතිනම් මේ නැති දුක් දැන් කොහොමද උපදින්නේ? ලෝකේ භෞතික දෙයක් නිසා නම් දුක් වෙදින්නේ අපිට ගොඩ යා ගන්න බැරි. ඒ නිසා හැමෝම නුවණින් යුක්ත වෙන්න, නුවණින් යුක්තව කටයුතු කරන්න, බය නැතුව මෙන්න මේ කියපු ක්‍රමය හොඳට ඉගෙනගෙන අප්‍රමාදීව කරන්න. බලන්න තමන්ට මොන තරම් යහපතක් උදා වේද කියලා, මොන තරම් තනසිල්ලක් උදා වේද කියලා. අත්තායතනෝනාත කොහෙනාත පරෝසිය තමන්ට තමන්ගේ පිහිට පමණයි, වෙන කවරෙක්ගේ පිහිටක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ඒ බව සිහි කරගෙන මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතය ලැබුණු වෙලාවේ අප්‍රමාදීව මේ ශාසනය පිහිටක් ගන්න උත්සාහවත් වෙන්න. ගොඩාක් දෙනෙක් සසර මෙතරම ඉපදිලා මෙතරම මරණ අය බොහොම ටික දෙනයි පරතරක් හොයන්නේ. පරතරක් හොයන්න උවමනාව තියන අයටත් නිවැරදිව මාවතක් හම්බෙන්න බොහොම කලාතුරකින්. ඒ නිසා දැන් මෙතනදී මේ එකකින්වත් මගේ පෞද්ගලික අදහසක් මං කියලා නැහැ. සම්පූර්ණ සතිපට්ඨාන සූත්‍රයත් පිරිසිදු ත්‍රිපිටකයේ තියෙන අර්ථ ටිකත් උකහා අරගෙන ඔයගලන්ට පෙන්නලා තියෙනවා මිසක ඔයගලන්ට අවංකවම සතුටු වෙලා සද්ධාවෙන් මේක කළ හැකියි. ඊගාවට කරනකොටත් ඔයගලන්ට පුළුවන් තමන්ගේ මනස දිහා බල පෙරපසු විශේෂණයක් දැක අවුරුදු ගණන් මාස ගණන් අවුරුදු ගණන් එක තැනක පල් වෙවි ඉන්නේ නැතුව විශේෂණයක් දැක මේක කරන්න පුළුවන්. ඒ නිසා හැම දිනම බොහෝම ශ්‍රද්ධාවෙන් මේ අද දවසේදී මේ කියලා දුන්නු මාර්ගය හොඳට හිතට අරගෙන මේක නැවත කරන්න උත්සාහවත් වෙන්න. එතකොට බුදුහාමුදුරුවෝ පහළ වුණේ ලෝකේ එබඳු වීරියවන්ත අය නිසායි. අනේ මන් නිසායි බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ. අනේ අපි වගේ අය සසරෙන් මුදවන්නයි බුදුහාමුදුරුවෝ පහළ වුණේ කියන අදහස ඇති කරගෙන හැමදෙනාම උත්සාහවත් වෙන්න. නැති දුක් බදා ගන්න හදන්න එපා. මේ දහම ගන්න ආපහු මුණුපුරාගේ ප්‍රශ්නටත් අත දාලා, මිනිපිරියගේ ප්‍රශ්නටත් අත දාලා, මුණුපුරාගේ මිනිපිරියගේ හෙම්බිරිස්සවට හිතට දුක අරගෙන ඕනෑවට වඩා බොළඳ වෙලා යන්න පුළුවන් ගමනක් නෙවෙයි මේක. ඒ නිසා මේක ආත්මාර්ථකාමී නෙමෙයි. තමන්ගේ ජීවිතයෙන් තමන්ට කරන්න පුළුවන් ටික කළා. දරුවෝ කියලා ලෝකයේ තුලදී දරුවෝ කියලා හැදුවා නම් ඒ දරුවන්ගේ යුතුයකම් කළා. ඒ දරුවෝ වෙනුවෙන් කළ යුත්තේ කළා නම්, තව මුණුපුරුවේ මිනිපිරියන්ගේ කළ යුත්තේ කළා නම් ඕනෑවට වඩා දියරු වෙන්න යන්න එපා. ඒ හින්දා තමන්ගේ යුතුයකම් කරගන්න. මොකද ඒ අයගේ වගකීම් දැන් ඒ අය බලාගෙන ලෝකෙ හැටි. එතකොට ඒ අයට ආදර්ශයක් දෙන්න. ඒ දරුවන්ට මම දරුවන්ගේ වැඩ කළා, මුණුපුරන්ගේ වැඩ කරන්න කියන්නේ මගේ විමුක්තිය බලාගත්තා. එතකොට ඒකමයි දරුවන්ට උපකාරයක් කළා තියෙනවා. බත් කවදා හරි ඔබේ දරුවන්ට යමක් කළා ඔබේ විමුක්තියක් බලාගන්න කියන එක උගන්වලා තියෙනවා. ඒ නිසා ඒ පැත්තත් ඔයගොල්ලෝ ටිකක් දක්ෂ වෙන්න ලෝකේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කු. යම් සාන්ත පදයක් අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගන්න යනවා සක්කු දක්ෂෙක් වෙන්න වෙනවා. උජුච සූජුච විචු වෙන්න ඕනේ වඩා ඍජු වෙන්න ඕනේ. දියාරු වෙන්න ඕනේ වඩා දියාරු වෙන්න ඕනේ කියලා නෑ. නේද? ඒ නිසා
ටිකක් නුවණ තියෙන්න ඕනේ, හයිය තියෙන්න ඕනේ. ආත්මාර්ථකාමීකම නෙමෙයි. ආත්මාර්ථකාමී ඒගොල්ලෝ ලෝකේ මේ තමන් වෙනුවෙන් ජීවිතය දිය කරපු තමන්ගේ තරුණකම දිය කරලා තරුණකම ඒ අයට දීලා ජීවිතේ වයෝවෘද්ධභාවයට පත්වෙච්ච ඒ දෙමව්පියන්ගෙන් අර වායසක හරකුන්ගෙන් වැඩ ගන්නවා වගේ තවත් වැඩ ගන්නවා නම් ඒ දරුවෝ ගැන ඕගොල්ලෝ කලකිරෙන්න ඕනේ. තව ඒ හින්දා තමන් හැකි හැම වෙලාවකම ඒ දැන් පොඩ්ඩක් ටික හරි අයින් වෙලා උපකාර නොකරනව නෙමෙයි, අවශ්‍ය වෙලාවට උපකාරයක් කරන්න. දරුවා ටිකක් බලා ගන්න. නමුත් ඒකට ආපහු ජීවිතේ කැප කරන්න එපා. මේ දහම හම්බ වෙච්ච වෙලාවේ මේ දහමට ජීවිතේ කැප කරගන්න. දැන් ජීවිතේ ගෙවන්න ඕන කොටස ගෙව්වනේ අපි. කරන්න තියෙන යුතුකම් ටික කළානේ. දැන් තමන්ගේ කොටසකුත් බලා ගන්න. මොකද තමන් දුකට වැටුණු දවසට මේ ශාසනය අතහැරුණොත්, අතහැරිච්ච දවසට ඒ දරුවවත් ඒ මුණුපුරවත් එන්නේ නැති බව සිහි කරගන්න. ඒකයි මම මුලින් මතක් කළේ අත්ත සරණ අනන්‍ය සරණ. තමන්ට තමාගේ පිහිටයි වෙන අය කාගවත් සරණක් නැහැ කියපු බුදුරජාණන් වහන්සේ පිරුණම් පාන්ට කිට්ටු කාලේ ලෝකෙට කියපු මේ වචනේ නැවත නැවත සිහිපත් කරලා අප්‍රමාදීව මේ ධහම තමන්ගේ సంతානිය උපදවාගෙන මේ ජීවිතේම තමන්ගේ නිවීම, තමන්ගේ නිදීම හදාගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න. ඒ සඳහා මේ දේශනාව මේ පින්වුතුන්ට හේතු උපනිශ්‍රයම වේවා කියලා